අයිබෝන් සුබ දවසක් කියලා සියලුම දෙනාට ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ අදත් ඔබට ලෙන්ගතුව ඔබේ සුපුරුදුම වැඩසටහන ඔබ ප්‍රියතම වැඩසටහන කළුවරඑළිය වැඩසටහන තුලින් තවත් බොහෝ කතිකාවතක් තුලින් ඔබ දැනුවත් කිරීමටයි අද මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා අද සුපුරුදු ආකාරයෙන්ම අපේ මැදිරියට වැඩම කර සිටින්නේ කවරෙක්ද යන වග අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අදත් ඔබ වෙනුවෙන්ම අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ශ්‍රී ටීවී මැදිරිය වෙතට වැඩම කර සිටිනවා. ඉතින් මේ මොහොතේදී අපි අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ নমස්කාර පූරකව පිළිගන්නවා. අපි හාමුදුරනේ අපි මෙතෙක් දුරට කතා කරගෙන ආවේ මේ කෙනෙකුගේ ජීවිතයට කොහොමද මේ අමනුෂ්‍ය බලවේග ඇතුළු වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන වග. කෙනෙකු මිය ගිය පසු සිදුවන ක්‍රියාන්විතය මිය යාමට පෙර සිදුවන ක්‍රියාන්විතය මේ ආදි වශයෙන් අපි කතිකාවතගෙන ගොස් අපි නැවතුනේ අපේ හාමුදුරනේ එක තැනක ඒ තමයි මේ කෙනෙකු මිය ගිය පසු කරන අමංගල්‍ය චාරිත්‍රවල යම්කිසි හරවත් පැතිකඩවල් සහ ඒ වගේම නිස්සාර ඉවත දැමිය යුතු පැතිකඩවල් පිළිබඳව. අපි හමුදුනේ අපි විශේෂයෙන්ම ඉන්දියානු සංස්කෘතිය ගත්තත් ශ්‍රී ලංකාවේ ගත්තත් බොහෝ විට දක්නට ලැබෙනවා කෙනෙකු මිය ගිය පසු මේ මృత කලෙබරය භූම දානය කරනවා. භූමියට දානය කරනවා. ඒ වගේම මේක එහෙම නැත්නම් ආදාහනය කරනවා. එතකොට මෙන්න මේ අංග දෙක තමයි බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ. මීට අමතරව තවත් එක් අංගයක් වෙනවා මේ තැම්පත් කිරීම. මේ තැම්පත් කිරීමත් අපේ හාමුදුරනේ එක් අතකින් භූම දානයක්ම තමයි. එතකොට අපේ හාමුදුරනේ මේ කොහොම කළත් මේ ආදාහනය කිරීමේදී අපි දන්නවා සොහොනක් නිර්මාණය කළා. මේ සොහොනේ මේ තේජෝ ධාතුව නැත්නම් ගින්දර උපයෝගී කරගෙන මේ දැවීම සිදු කරනවා මృత කලෙබරය. එතනදී අපි හමුදුරනේ මේ අපිට දක්න ලැබෙන දෙයක් තමයි දැවිලා අවසාන ඉතුරු වෙන්නේ මේ ශරීරය තුල මේ අලු ටික පමණයි. මේ අලු සාමාන්‍ය විවාහයේ හඳුනනවා අපේ හමුදුරනේ මිනි අලු කියලා. මිනි අලු කියන වදන ඇසූ පමණින්ම බොහෝ දෙනා බොහොම බියටපත් වෙලා තියෙන අපේ හමුදුරනේ. ඇයි මේ තරම්ම මිනි අලු වලට මේ තමන්ගේ තාත්තා අම්මා නැත්තම් ඥාතීන්ගේ මේ ගේ තියෙන මේ ශරීරයේත්ම තියෙන මේ මිනි අලු වලට මේ තරම්ම බිය වෙන්න හේතුව කුමක්ද අපේ හමුදුරනේ? හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තම මං හිතන්නේ ඒක බොහෝ කාලයක් තිස්සේ ඉඳන් ගොඩනැගිච්ච දෙයක්. ඔබතුමා සඳහන් කරා වගේ අර මිනි අලු කියන නම ඇහෙනකොටත් මිනිස්සු බයයි. ඒ නිසා නිකන් සාමාන්‍ය අලු ටිකක් ඉදමට විසි කරලා දාලා තිබ්බත් මිනි අලු ටිකක් කියලා දෝ කියලා ඒ වගේ ලොකු බයක් ඇති වෙනවා. මේ කිවල් පාළු වෙනවා, මහ ලොකු ගුරුකම් කරලා තමයි මේවා ඉන්නේ. ඊළඟට අපිට උන් හිටි තැන් නැති වෙයි මේ මිනි අලු ඉස්සරට පස්සේ මේ වගේ ලොකු බයකින් තමයි මේ මිනි අලු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඇත්තෙන්ම ගත්තාම එතකොට මං හිතන්නේ ඕකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මනුස්ස ජීවිතයක තියෙන මොකක්ද මේ ශරීරයේ තියෙන වැදගත්කම. දැන් අපි ගත්තාම නිකන් හිතන්න හරකෙක් ගැන. ගොම ටික අපි ගෙනල්ලා ගස් වලට හරි දානවා. ඊළඟට අර හරකෙක්ගේ අඩු ගන්න ඔලුවක් වුණත් ඒ ඇට කෑලි වුණා සමහර වෙලාවට දිරලා පස්සෙලා යනවනේ. එතකොට මේවා පෝර වෙලා යනවා. නමුත් අපිට පේනවා දැන් ගෝණෙක්ගේ වුණත් අඟ ගෙනහල්ලා මේ ගහ ගන්නවනේ බිත්තියක හරි. එතකොට මේ වගේ හරකෙක්ගේ වුණත් අන්තට්ටුව හරි ගෙනහල්ලා මේවා ගහ ගන්නවා, මේවා තියා ගන්නවා. අපේ හැමෝටම හැම යොදා ගන්නවා, බෙර හැම යොදා ගන්නවා, බෙරවලට ඊළඟට දැන් කොටි හැම ඒවා දැන් මේ වගේ හං අරගෙන මේවා තියා ගන්නවා, මේවා වේලලා. ඊළඟට සමහර සත්තුන්ගේ ඔලුවත් අරගෙන දැන් ගෝන්නුන්ගේ එහෙම මේ එක්කෝ කොටින්ගේ හරි මේ ඔලුවත් අරගෙන අර මේ තියා ගන්නවා සමහර ලාවට ගහලා. නමුත් මිනි ඔලුවක් තියාගන්නේ නැහැ. නමුත් බලන්න මිනිස්සෙකුගේ අර අලු ටිකට පවා මොනතරම් බියක් මිනිස්සු දක්වනවද? ඊළඟ දේ තමයි දැන් මේ ඇති වෙන මේ බිය මේවා එකම බොහෝ වෙලාවට අර මිනිස්සුන්ට ඔය තියෙන අద్භූත බියම තමයි මරුණට පස්සෙත් ඒ තිබ්බ ආකල්ප ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ හැමෝටම මේ මිනි අලු වල මේ දැවුණු මේ අලු වල අద్භූත බලපෑමක් තියෙනවයි කියන දේ තුලද මේ බිය තිබෙන්නේ. ඔව් ඇත්තෙන් මේ අద్භූත බලපෑමක් තියෙනවා කියන විශ්වාසය. ඊළඟ දේ තමයි දැන් ඇත්තෙන්ම ගත්තාම දැන් මැරිච්ච කෙනා තමන්ගේ මృత ශරීරයට ඒකට ආස කරනවා. ඒ වල්ලපු තැන සමහරලාවට මේ මිනිහ කොහේ හරි යම් තැනක වල දැම්මනම් එතන තමයි ඔහු නිවහන කරගෙන බොහෝ වෙලාවට එතන ඉන්නවා. හැබැයි බොහෝ වෙලාවට තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ගැන ආසාවෙන් මැරිච්ච කෙනා සොහොනේ තමන්ගේ මිනිහ වල ළඟ හිටියට ආපහු හොයාගෙන එනවා පැරණි ගෙවල් දොරවල්.
ඒක ওই තිරෝකුඩ සූත්‍රය වගේ දේශනාවල තියෙනවා. ඇවිල්ලා අර සමහරට ගෙට හැරෙන්න තුම්මන් හන්දියේ ඊනගේ දිහා බලාගෙන ඉන්න. එක්කෝ බිත්තියේ කෙලවරක වත්තේ කෙලවරක කොහේ හරි අඳුරු තැනක දොරක් මුල්ලක ওই වගේ තැනක හැංගෙනවා. අර ඉඩ මෙහා මෙහා යනවා. හැබැයි ඒ කොහේ තමන් ආස කරපු තමන් මැරෙනකොට ඇලුම් කරපු තමන්ගේ ඉඩමේ gedara සැරිසරමින් හිටියට අර තමන්ගේ මෘත ශරීරයේ වලදාපු තැනටත් යනවා. එහෙමයි. ඒ සොහනටත් ගිහිල්ලා ආපහු ආයේ මෙතනට එනවා. එතකොට මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම අර මිනි අලු ටික පවා බොහෝ වෙලාවට කෙනෙක් ආදාහනය කරලා අලු ටික අරගෙන තැම්පත් කරා කියලා හිතමු. ඒ තමන්ගේ මේ මගේ ශරීරයේ අලු ටික කියන හැඟීම අර අමනුෂ්‍යයට තියෙනවා. මොකද ඒ වෙනුවෙන් විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ නම් බොහෝ වෙලාවට ක්‍රමයේ ওই ගඟක පහ කරලා යවන එකනේ. නමුත් මෙහි ගෙනහල්ලා එක්ක බොහොම ලස්සන ස්මාරක හදලා එක්ක වත්තේ හරි සොහනක හරි මේක තියලා සමහරු තමන්ගේ ඉඩමෙම තියා ගන්නවා. එක්ක ගෙවල් ඇතුලේ තියා ගන්නවා. එතකොට මේ වගේ දේවල් එක්ක මේ තමන් වෙනුවෙන් තමන්ගේ ශරීරේ කොටසක් කියන අර බැඳීම තණ්හාවත් එක්ක ඒ මේ පරිලෝකීය කෙනා අමනුෂ්‍යෙක් වෙලා හිටියොත් අර මිනි අලු ටිකට තමන් වෙනුවෙන් හදපු සොහනට ඒකට ඇලුම් කරනවා. ඒ වගේ තැන්වල නතර වෙනවා. ඒ නිසා ඇත්තෙම දැන් ඔකේ තියෙන භයානකම දේ තමයි කෙනෙක් ඇත්තෙම මැරුණට පස්සේ ඒ පුද්ගලයාගේ සමග අර මනුස්ස ලෝකේ අපි ගනුදෙනු කරපු විදිහට මැරිච්ච කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒ නිසා තමයි දැන් අපි දවස් කීපයක් හරි තියාගෙන ඉඳලා අඬලා දුක් වෙලා හරි අපි ඉක්මනට කරන්නේ මේ මිනිය ගෙනහිලා මේක විසි කරලා දාන එක. ගෙයින් අස් කරනවා. ඒක තමයි ඉක්මනින් කරගන්නේ. තී අස් කරලා ඉවරලා කහ වතුර ඉහලා මේ සුවඳ දුම් අල්ලලා මේ කොහොම කරන්නේ සම්පූර්ණ මේක මහ විස බීජ ගොඩක් කියන අර්ථයෙන්නේ. එතකොට ආයෙමත් ගිහිල්ලා එක්කෝ අර මැරිච්ච කෙනාගේ අලු ටිකක් හරි ආයෙමත් ගෙදරට අරගෙන ආවා කියන්නේ අර අමනුෂ්‍යව කෙනෙක් දැන් අපි ගමු මේ මැරිච්ච කෙනා සුගතිය ගියා කියලා. එහෙමයි. හැබැයි මේ අර මලකුණට මිනි අලු ටිකට මේවට අයිතිවාසිකම් කියාගෙන ඒවා අපිට අයිති කියාගෙන ඉන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. අපි හැමතුනේ ඒ හින්දාද කොහෙද තමයි මේ කෙනෙකු මිය ගියාට පස්සේ මේ ආදාහනය කරාට පස්සේ එදා දවසේ රාත්‍රියේ රැය පහන් වනතුරුම නිවැසියන් ඒ තමන්ගේ හිතේශියන් ඥාතීන් මේ සොහනාසල මුර කරනවා. මේ මුර කරන්නේ මොනවා ගන්නද මේ වියවුණු ශරීරයේ කුමක්ද ගත යුත්තක් තියෙන කිසිම දෙයක් නැහැ. නමුත් මුර කරනවා. මේ මුර කරන්නේ අපේ හාමුදුරනේ මේ කියන මේ අලු ටිකට යම්කිසි ආකාරයකින් කවුරු හෝ කෙනෙක් මේ අලු ටික සොරකම් කරાવી গুপ্ত මේ කටයුත්තක් සඳහා යොදා ගනීවි. මෙන්න මේ හේතු කාරණාව නිසා තමයි මේ විදිහට මේ මුර කරන්නේ. මේ දේ පිළිබඳ අපේ හාමුදුරනේ කොහොමද සැබෑ සත්‍ය විග්‍රහයක් අපිට? ඔව් ඇත්තෙම දැන් අපි ගත්තාම දැන් ওই කාරණේට එනකොට මම පෙන්නන්නම් අපිට තියෙන පේතවත්වයේ තියෙන ওই සාරිපුත්ත මාතා පේතවත්වයේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා ප්‍රේතියක් වෙලා ඉන්න සිදුවීමක් තියෙනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් පින් ඉල්ලපු වෙලාවේ උන්වහන්සේ අහනවා ප්‍රේතිය මෙච්චර කාලයක් මොනවද ආහාර කරගත්තේ? මොනවද කෑවේ බීවි? එහෙමයි. එතකොට අර ප්‍රේතයන්ගේ ආහාර වට්ටෝරුවක් කියාගෙන යන හරි පුදුම විස්තරයක් තියෙනවා. කියනවා අනේ ස්වාමීනි අපිට සාපිපාසාව හැදුනහම අපේ ආහාර තමයි කියන පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් ගලන නොඑක් අසුචි වර්ග. ඊළඟට කියනවා දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල් අපි ඒවා ආග්‍රහණය කරනවා කියලා. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල්. එතකොට අපිට පේනවා මිනිහක් පිච්චෙනකොට මේ ශරීරයේ තියෙන තෙල් මන්ද මේවා උතුරලා උරුණු තෙල් හැටියට වැగిරෙනවා. ඒක ආග්‍රහණය කරනවා කියනවා. ඊළඟට මිනි පිච්චෙනකොට යන දුමාරයක් තියෙනවා. ඇත්තෙන්ම අර දැන් මිනියක් පුච්චනකොට අර මිනියේ දැන් අපි ගත්තාම සාමාන්‍ය හංකෑල්ලක් පිච්චුවත් එහෙමයි. කොයිතරම් අර පුලුටු ගඳක් යනවනේ. අන්නේ පුලුටු ගඳ ආග්‍රහණය කරනවා කියනවා. ඊළඟට ඒ පුච්චනකොට ඊළඟට මලමිනියක් සාමාන්‍ය මට්ටමේ තියෙනකොට කුණු වෙලා යනකොට ගලන ඕජාව ඒක උරා බොනවා කියන ආග්‍රහණය කරනවා. එතකොට අපිට පේනවා මේ මලමිනි වලට ආස කරන්නේ ඒවා ආහාර අමනුෂ්‍යයන්ට. ඒ නිසා අමනුෂ්‍යයට ආස කරනවා ඒවා ආග්‍රහණය කරනවා ඒවා උරා බොනවා අර මිනිය කුණු වෙලා පස් වෙලා යන තෙක්ම ඒ තිබ්බ තැනට ඔවුන් බැඳෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට දැන් අපි ගමු හොඳට පින්දහම් කරගෙන ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන මේ ඉඳලා ඒ පුද්ගලයා මැරිච්ච ගමන් සුගතියේම ඉපදුනා කියලා. එහෙමයි. හැබැයි ඔහු සුගතිය යන ඔහුට මේ කය ගැන ඇලීමක් නැහැ. ඔහුට හිටපු ගෙවල් දොරවල්වත් නැහැ දෑයවත් ආයෝ මේ පැත්ත බලන්නේ නැහැ. ඌ කෙලින්ම දිව්‍ය ලෝකෙම ගියා කියලා හිතමු. හැබැයි අර කුණු වෙලා යන ශරීරේ ආහාර කරගන්න අමනුෂ්‍ය විශාල පිරිසක්.
ඒ නිසා අර මලකුණට ඇදිලා ඉන අමනුෂ්‍ය අර මැරිච්ච පුද්ගලයා සුගතිය ගිහිලා වෙන්න පුළුවන්. හැබැයි අර මලකුණ කියන්නේ බොහෝ අමනුෂ්‍යයන්ට ආහාරයක්. ඒ නිසා ඒ දුර්ගන්ධය ආග්‍රහණය කරනවා, ඒවට ඇදිලා එනවා. ඒ මලකුණේ යම්කිසි අවශේෂ වෙච්ච කොටසක් හරි තියෙනවනම් ඒකට ආස කරනවා අර අමනුෂ්‍යෝ ටික. අන්න ඒ නිසා බොහෝ වෙලාවට ওই මිනිඅලු වගේ දේවල් ගෙවල් වල තියා ගැනීම මේවා සමහරු බුදු පහන ළඟ ගෙනත් තියෙනවනේ. මුට්ටියකට දාලා. මොන තරම් මෝඩද කියලා. එතකොට අර මුට්ටියක තියලා බුදු පහන ළඟ තමයි මේ මිනිඅලු ටික තියන්නේ. එතකොට මේ මට්ටමේ කටයුතු වල යෙදෙනකොට බොහෝ වෙලාවට අර නැති කරදර ගොඩක් තමන්ගේ නිවෙස් වලට ඇදගන්න හේතු තමයි යෝවා. ඊළඟ දේ තමයි දැන් ඇත්තෙන්ම තමන්ගේ නිවස, තමන් ජීවත් වෙන භූමිය තමන්ට බොහොම නිදහසේ ඉන්න පරිසරයක් හැටියට හදාගන්නවා මිසක් අපි හැමදාම දැන් සාමාන්‍ය මිනිස්සෙක් වුණත් ගෙදරට බුදුන් ඇඳලා ওই සුහුඳු දුම් ටිකක් හරි වත්තට ඉදෙමට අල්ලනවනේ. හඳුන් කුරු ටිකක් හරි වටේ අල්ලනවා. කහ වතුර ටිකක් හරි ඉහිනවා. එතකොට ගේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න එතන බොහොම ප්‍රියමනාප Tamanට ජීවත් වෙන සුදුසු පරිසරයක් කරගන්නනේ. එතකොට අර තියෙන පර්චේස් 10 හරි 20 හරි බැරිච්ච කෙනාගේ මලකුණත් ඕකේ වලදාගත්තට පස්සේ මොනතරම් ප්‍රශ්න ගැටලු වලට ලක් වෙනවද බලන්න. ඒ වෙලාවට අර හැඟීමක් ඇති වෙනවා. අනේ මේ අපේ අම්මා නේද? එක්ක තාත්තා නේද? එහෙම හිතන මේ අපේ දරුවා නේද? මෙහෙමයි වත්තෙන් එළියට ගෙනියන්න දෙන්න බෑ. අපේ වත්තේම තමයි. ඇත්තට මේ පුද්ගලයා ජීවතුන් අතර නෑනේ. අන්න ඒ දේ අපි තේරුම් ගන්න ඕනේ. මේ පුද්ගලයා මැරුණාට පස්සේ ඒ පුද්ගලයාගේ අර මලකුණත් එක්ක ජීවත් වෙලා ඉන්නකොට කරපු ගනුදෙනු කරන්න බෑ. ඉතින් එහෙමනම් ගේ ඇතුළෙම තියාගන්න පුළුවන් නේ ඔක. ඇයි ඉහිල වත්තේ කෙරවලක වල්ලන්නේ? ඉතින් ඒ නිසා අර වගේ තමන් නුවණ කල්පනා කරලා කටයුතු කරන්නේ නැති වුනහම දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අමු සොහොනකට ගිහිල්ලා ඈතට මහ වනාන්තරවල ගිහිල්ලා දාලා ඉන්නේ. අපේ ආමතුනේ කැලෑක් ගහනවා කියලා අදහස් කරනවා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර දැන් බුද්ධ දේශනාවල තියෙන සිදුවීම් වල හැටියට බලපුවාම ගමේ ඉඳන් සමහරට යොදුන් ගාණක් දුරයි සොහොන. එතකොට මේක කරේ තියාගෙන පිරිසක් ඒ රෑ යනකොට තමයි ওই රචින්න දාන ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. ඒ සත්තු වෙනවා. එක්කෝ අඬ බෙර ගහන බෙර ගහනවා. ඒ මල බෙර ගහන ඒ බෙර ගහගෙන යන්නේ අර සත්තු වෙනවා මලකුණට අරගෙන මහ සොහොනට ගෙනihin දාන්න රාත්‍රී යනකොට සත්තු වෙනවා. අන්නේ සත්තුන්ගෙන් අනතුරක් නොවෙන්න තමයි අර වගේ ශබ්ද දාගෙන බෙර ගහගෙන හරි කොරකින්නයක් දාගෙන හරි මේ වගේ අරගෙන ගිහිල්ලා මහා වනාන්තරේ කැලයක් ඇතුළට ගිහිල්ලා දාලා එනවා. එහෙමයි. නමුත් අද වෙනකොට අද මේ මිනිස්සු දැන් සොහොන මිනිස්සු ළඟට ආව නෙමෙයිනේ. එහෙමයි. මිනිස්සු සොහොන අස්සටම ගිහිල්ලා ගෙවල් හදාගත්ත එකනේ අද උනේ. එතකොට මේකේ ප්‍රතිඵලයක් හැටියට අද මිනිස්සු කොහොමත් අර සොහොන අයිනෙම තමයි ඉතින් ඉඩම අරගෙන කොහොම හරි ගෙවල් හදාගෙන මේ පිළිකන්නේ සම්පූර්ණයෙන්ම සොහොන එතනම තමයි එක්ක ගේ හදාගෙන ඔක්කොම ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙනකොටත් අර අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නොවන විදිහට හොඳට ගුණධර්ම රැකගෙන සීලාදී ගුණධර්ම රැකගෙන හොඳට ධර්මානුකූලව ජීවත් වෙනවා නම් බොහෝ වෙලාවට Tamanට අර අමනුෂ්‍යයෙකුට කරදරයක් කරන්න බෑ. නමුත් සොහොන පිටිපස්සේ සොහොන අයිනෙමයි ගියේ මෙහි බිත්තර බදිනවා මෙහි මස් බදිනවා ඊළඟට පුළුවන් තරම් මේ පාටි දාගෙන බොනවා මේ වගේ දුස්සීලකම් කරනකොට අර පුලුටු වලට ඇදිලා එන අමනුෂ්‍ය ඇදිලා එන අර සොහොනෙම ඉන්න අමනුෂ්‍ය ටික අර ගෙදරට ඇදෙනවා. එතකොට මේ වගේ දේවල් වල ප්‍රතිඵල බොහෝ දෙනෙක් අර නැති අමනුෂ්‍යයන්ගේ ගොදුරු වලට ලක් වෙනවා මේ විදිහට ඊළඟට සොහොන ආශ්‍රිතව ගෙවල් ඉඩම් මිලදීගෙන කටයුතු කිරීම ඊළඟ දේ තමයි තමන්ගේම ඉඩමේ බොහෝ වෙලාවට තමන්ගේ මිය පරලෝකීය ඥාතීන්ගේ සොහොන් තමන්ගේම ඉඩමේ තියාගෙන එක්කෝ මිනි අලු ටික හරි ගෙනහල්ලා දැන් කොහෙට හරි ගෙනහිල්ලා ආදාහනය කරත් අලු ටිකක් ගෙනහල්ලා එක්ක වත් එකේ රෝලක තියාගන්න. මෙන්න මේවා බොහෝ මේ අනතුරු සිදු වෙන්න පුළුවන් දේවල්. ඊළඟට අර ඔබතුමා සඳහන් කරා වගේ ඒවට ඔය මන්තර ගුරුකම් හරහා අමනුෂ්‍ය බන්ධනය කරනවා. එතකොට අපි කතා කරා යම් මං හිතන කලින් වැඩසටහන ඔය ආරක්ෂාවල් දාගෙන ඉන්නේවා සමහර සූර දාගෙන ඉන්නේවා. එතකොට මේ Taman නොදැනුවත්වම මේ අමනුෂ්‍යයෙක්ව තමයි මේ ඉල්ලගෙන ඉන්නේ. එතකොට මේ වගේ ඔය මන්තරවලට බැඳෙන්නේ අමනුෂ්‍යෝ. මේ අමනුෂ්‍යයන් බඳ ගන්න අමනුෂ්‍යයන්ව එතනට ඇදිලා එනවා. දැන් අර මලකුණට මිනියක තියෙන කොටසකට අමනුෂ්‍යෙක් ඇදිලා එනවා. ඒ අමනුෂ්‍යයට අවශ්‍ය නිසා තමයි දැන් බලන්න ඔය අමනුෂ්‍යව බන්ධනය කරනකොට මොනවා හෝ ගුරුකමක් කරනකොට තියන්නේ එක්ක ගොඩ මස්, දිය මස්. ඕවන්නේ තියන්නේ බිත්තර බැදලා පුලුටු ಜಾති. මොකද අමනුෂ්‍ය ආස කරන්නේ ඒකට. පිදේනි තටුව තියලා අඬ ගහනවා. මේ අඬ ගහපුවාම Tamanට ආහාර තියෙන නිසා ඉක්මනින් ඇවිල්ලා අර තටුවට වහනවා. වහපු ගමන් අර මන්තර වලට කොටු කරලා අර අමනුෂ්‍යව බන්ධනය කරනවා.
එතකොට ඒ වගේ අමනුෂ්‍යය ගෙන්න ගන්න අමනුෂ්‍යෙක් ඇදිලා එන දෙයක් තමයි මිනිහලු කියන්නේ. ඒ වගේ දෙයක් තියලා අමනුෂ්‍යෙක්ව බන්ධනය කරනකොට මතුරනකොට අමනුෂ්‍යයා කෙලින්ම ඇවිල්ලා අර මිනිහලු එකට වහනවා. ඒකට බැඳෙනවා. ඊට පස්සේ ඒක මතුරලා ඒකට බන්ධනය කරලා ඉඩමකට ඉස්සට පස්සේ අර මිනිහලු ඉඩමේ කොහේ හරි තියෙන තාක් අර අමනුෂ්‍යය මේකට බැඳිලා ඉන්නේ අර ඉඩම තුලම ඉන්නවා. ඒ හින්දාද අපේ හාමුදුරනේ මේ මියගිය පසු එදා රාත්‍රියේම මේ අර විදිහට ආරක්ෂා කරගෙන ඉන්නේ පවුලේ කවුරු හරි එකතු වෙලා කීප දෙනෙක් පිරිමි කීප දෙනෙක්. ඒ වගේම අපි දන්නවා මේ පිරිත් පැන් ඉසීම සිදු කරනවා. මම හිතන්නේ අපේ හාමුදුරනේ ඒ හින්දා වෙන්න ඇති අර පිරිත් පැන් ඉසීම තුලින් අර බල රහිත භාවයක් ඇති කිරීම නිසාදෝ කොහෙද තමයි මේ විදිහට පිරිත් පැන් ඉහලා මේ ආරක්ෂාව එළිවන තුර අර අය පහනවන තුර ඉෂ්ට කරන්නේ අපේ හාමුදුරනේ. ඔව් ඇත්තෙන්ම දැන් මම හිතන්නේ වර්තමානයේ නම් ඒ තරම් ඕවා ගැන ලොකු දැනුමක් තියෙන අය නෑ. නමුත් ඔය ඉස්සර පැරණි අය තුල ඔය මහා භයානක දරුණු මන්ත්‍ර තිබිලා තියෙනවා. ඒ අය දැන් ඉස්සර ඔය තියෙනවා ඔය පිල්ලි යවනවා කියලා. මැරිච්ච මලකුණ නැකිටවල මලකුණ යවනවා කෙනෙක්ගෙන් පලි ගන්න. ඒක කරන ක්‍රමවේදය ඇත්තටම ඒක තියෙන ධර්මානුකූලව යම් විස්තරයකුත් තියෙනවා. අර භික්ෂුන් වහන්සේ නමක් සොහනකට පාංශකුල සිවුරක් ගන්න ගිය වෙලාවේ ඒ මිනිය ඔතලා තිබ්බ අලුතෙන්ම මැරිච්ච කෙනෙකුට අර සිවුරක් ඔතලා රෙද්දක් ඔතලා තමයි ගෙනහලා සොහනට විසිකලා දාලා ගියේ. ඉතින් උන්වහන්සේ මේ රෙද්ද දැක්කට පස්සේ හිතුණා මේක නම් මට සිවුරක් කරන්න හොඳ වටිනා රෙද්දක්. අර රෙදි කෑල්ල ගන්න හදනකොටම මේ භික්ෂුව අමනුෂ්‍යෙක් පෙනී ඉඳලා කිව්වා ඕක මට අයිති දෙයක් සොහනට ගෙනාපු හැමදේම අයිති මට මගේ දේවල් ගන්න එපා කියලා. උන්වහන්සේ ඉදිරියේ බොහොම ගොරෝසු විදියට පෙනී ඉඳලාම කියා හිටියා. උන්වහන්සේ කල්පනා කරා නෑ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළා නෑ. සොහොනට ගිහින් විසිකලා දාපු දේ පාංශකූලිකයි. ඒක භික්ෂුවකට අයිති දෙයක්. මේ අමනුෂ්‍යයා කීවට බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළා නෑ. මේක සංඝයාට අයිති දෙයක්. මේක මං සිවුරක් කරවන්න ගන්නවා කියලා උන්වහන්සේ අර රෙදි කෑල්ල ගත්තා එපා කියද්දි. එහෙමයි. අර අමනුෂ්‍යයා අර මලමිනියට ඇතුල් වෙලා මලමිනිය අරගෙන නැකිට්ටා. එහෙමයි. එතකොට මලමිනිය වාහකයක් කරගෙන අමනුෂ්‍යයා මලමිනිය අරගෙන නැකිටලා අර භික්ෂුව පස්සෙන් අර මලමිනිය ආවා. එතකොට මේ මලමිනියට පණ ඇවිල්ලා එනව නෙමෙයි. අමනුෂ්‍යෙක් තමයි මේ මිනිහ ඇතුළට ඇතුල් වෙලා මේ මලමිනිය අරගෙන නැකිටලා පිටිපස්සේ ගෙන්නේ. අපේ හාමුදුරනේ ඒ කියන්නේ මේ පිල්ලියක් කියන එකෙන් අදහස් කරන්නේ අමනුෂ්‍ය බලවේගයක් මృత ශරීරයකට ඇතුළු වීම. ඇතුල් කිරීම. ඒක මන්තර ගුරුකම් හරහා කරන දෙයක්. එතකොට මැරිච්ච කෙනා ඒ කෙනා කොහේ හරි සමහරලාට එයා දිව්‍ය ලෝකයක හරි මනුස්ස ලෝකයක හරි කොහේ හරි උපත කරා ගිහිල්ලා. නමුත් අර මලමිනිය කුණු වෙලා යන්න පෙර ඒ අලුත් පිට ඒ මලමිනියට අමනුෂ්‍යෙක් බන්ධනය කරනවා. බොහොම දරුණු අමනුෂ්‍යෙක් බන්ධනය කරපුවාම හොඳ ශක්ති සම්පන්න දරුණු අමනුෂ්‍යයෝ ඉන්න මහා බල සම්පන්න. එවැනි අමනුෂ්‍යෙක් බන්ධනය කරපුවාම අමනුෂ්‍යයා මොකද කරන්නේ? අර මලමිනිය වාහකයක් කරගෙන මලමිනිය අරගෙන නැගිටිනවා. දැන් ඔය සමහර ලාවට කනප්පු යවනේවා තියෙන්නේ. මේ කනප්පු යනවා නෙමෙයිනේ. ඕකට අමනුෂ්‍යෙක් බන්ධනය කරලා යවන්නේ. අපි කියන්නේ අපේ හැමෝටම මේ දිෂ්ටි කරලා කියලා. දිෂ්ටි කරනවා කියලා. ඒකට මතිරුවට පස්සේ අමනුෂ්‍යෙක් බන්ධනය කරලා අමනුෂ්‍යයා තමයි ඒක අරගෙන යන්නේ. එතකොට මේ වගේ අර මලමිනිය අරගෙන අමනුෂ්‍යයා නැගිටින්නේ. නැගිටලා අමනුෂ්‍යයා මලමිනිය අරගෙන ගිහිල්ලා සමහර ලාවට ඉස්සර තිබිලා තියෙනවා. සමහර ලාවට Tamanට කායෙන් හරි පලි ගන්න ඕන නම් කඩුවක් හරි මොනවා හරි ආයුධයක් දීලා අර මේ අමනුෂ්‍යයට කියනවා ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් ගුරුකම කරාට පස්සේ අර අමනුෂ්‍යයට කාලයක් යනවනේ මේකේ ප්‍රතිඵල එන්න. අරක ඒ වෙලාවෙන් ප්‍රතිඵලනේ. දෙලින්ම මේ යවනවා ගිහිල්ලා අනතුරු කරලා වල. ඒකට අනතුරු කරලා තියෙන්නේ මේ මැරිච්ච මිනිහෙක්නේ ගිහිල්ලා. අනතුරු කරලා තියෙන්නේ. එතකොට ওই වගේ බොහොම දරුණු ගුරුකම් ඉස්සර තිබිලා තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට නම් ඒ தত্ত্ব බොහෝ දුරට මම හිතන්නේ මේවා අභාවයට ගිහිල්ලා ඒවා පුළුවන් අයත් නෑ. ඇත්තෙම මෙවැනි ක්‍රමත් එක්ක බලපුවාම අපිට පේනවා මේ අමනුෂ්‍යෝ මලමිනී වලට බැඳෙනවා. එහෙමයි. ඒවට බඳවන්නත් පුළුවන්. එහෙමයි. ඊළඟට මලමිනියක යම්කිසි අලු ටිකක් හරි තියෙනවා නම් ඒවට අමනුෂ්‍ය බඳවන්න පුළුවන්. ඒ බඳලා යම් යම් අයට හිරිහැර පීඩා අනතුරු කරවන්න ඒව භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය නිසාම තමයි මේ මිනිහලු ගැන විශාල බයක් ඇති ගැනීමක් මිනිස්සු තුල ඇති වෙලා තියෙන්නේ. ඔව්. අපි හැමෝටම මේ විදිහට පිල්ලි යැවීම වගේම මේ හදිහූනියම් කිරීමට අපි දන්නවා ගෙවල් පාලු කිරීමට පෞල් කඩා හිරවීමට අමුසෙමි සම්බන්ධතා දෙදරා යාමට එහෙම නැත්නම් දරු පෞල් විනාශ වීමට එහෙම නැත්නම් යම් යම් භවභෝග සම්පත් විනාශ කිරීමට ඒ වගේම ව්‍යාපාරික ස්ථාන සුණු විසුණු කිරීමට මේ ශූන්‍ය කිරීමට නීච කිරීමට මෙන්න මේ නීච කිරීමට අපේ හාමුදුරනෙත් බොහෝ වෙලාවට මේ යොදා ගන්නව නේද මේ මිනියලු. ඔව් ඇත්තෙම මිනියලු ගැන කතා කරනකොට මට තව පුංචි සිදුවීමක් ඔය ඉඩකඩම් ගැන කියනකොට මතක් වුණා. මීට මං හිතන්නේ මාස 6-7කට කලින් මගේ ওই කොළඹ භාවනා වැඩසටහනක් කරනවා. වැඩසටහනට ආවා පිරිසක්. එහෙමයි. ඇවිල්ලා කියා හිටියේ අනේ හාමුදුරනේ අපි බදුල්ලේ කට්ටියක් කීවා.
අපේ දරුවෝ ඒ දෙන්න මං හිතන්නේ ටීචර්ස්ලා හරි ඒ ළමයින්ව ගම්පහට මාරුවක් අරගෙන ගම්පහ ඉස්කෝල වලට ළමයි දාන්න ඕන නිසා ඒ මාරුවක් අරගෙන දැන් බදුල්ලේ ඉඩකඩම් විකුණලා ගම්පහේ පැත්තෙන් ඒ පැත්තෙන් ඉඩමක් ගන්න හෙව්වා. දැන් සාමාන්‍යයෙන් දැන් අද ක්‍රමේනේ පත්තරේ ඔය මේ සතියන්ත පත්තර ටික බලපුවාම විකුණන්න තියෙන ඉඩන්ද, ගෙවල්ද පිටු පිටින් පුරවලා තියෙනවනේ. ඉතින් මේවා පත්තරේ අරගෙන කෝල් කරලා ගෙවල් ගානකට කතා කරාට පස්සේ උන්ට ගෙවල් කීපයක් ලකුණු කරගෙන එක දවසක් දාගෙන ආවා. ඇවිල්ලා ගෙවල් ටික බලාගෙන ගියා. යනකොට යක්කල ගයක් දැක්කා. මේ ගේ ටිකක් පාළුවට ගිය ගයක්. හැබැයි ඒ කියන ගානට වටිනවා. ඉතින් මේ අය මොකද කරේ? බැලුවා ඉක්මනට ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. ගිහිල්ලා දැන් බදුල්ලේ ඉතින් මේ මෙත දවස් වලට ඉක්මනට බඩු ටිකක් අරගෙන ඇවිල්ලා ගෙයි පදිංචියට ආව සල්ලි ගෙවලා. ඉතින් මේවා මොකුත් හෙවිල්ලක් බැලිල්ලක් මොනවත් නැහැ. බඩු ටික ලොරියක පටවගෙන දැන් පදිංචියට ආව. ඇවිල්ලා නෑදෑයොත් එක්ක ඇවිල්ලා කිරි උතුරෝලා දැන් ගේ සුද්ධ පවිත්‍ර කරලා දැන් ඔන්න ගෙයි පදිංචි වෙච්ච දවස. ඇවිල්ලා දැන් එදා රෑ කොහොම හරි 11 12 වෙනකන් අලුතෙන් ගෙදරට ආපු දවසනේ. හොඳට hina වී හිටියා. කට්ටිය එහෙනම් අපි නිදාගමු නේද කියලා කට්ටිය නිදාගත්තා. රෑ 12 1 2 වෙනකොට ගේ වටේට විලාප දීගෙන දුවනවා ඇහෙනවා. එතකොට මේ බලනකොට ජනේලි ළඟට ගිහිල්ලා බලනකොට ගිනි බෝලයක් යනවා වගේ පේනවලු. හිටි ගමන් ගින්දරක් යනවා වගේ. දැන් අපි ගම සාමාන්‍යයෙන් කරවලක පන්දමක් අරගෙන කෙනෙක් දුවනවා කියලා. පුද්ගලයා පේන්නේ නැහැ නේ, අර ගින්දර එලියක් යනවා වගේ පේනවනේ. ඒ වගේ ගේ වටේට නිකන් ගින්දර එලියක් යනවා වගේ පේනවා හිටි ගමන්. මිදුලේ පෙරලෙනවා, කෑ ගහනවා ඇහෙනවා. මේ අය බය වෙලා දැන් රෑ එල්ලි වෙනකම් පවුලේ 6-7 දෙනෙක්ම එකට මේ හිටියා බය වෙලා. ඉඳලා උදේ පාන්දර නෑදෑයන්ට කතා කරලා කීවලු මේ බලාපල්ලා අපිට වෙච්ච දේ අපි මේ දන්නේ නැතුව මෙහෙම ඉඩමක් අරගෙන මේ ගෙදර ඉන්න බෑ කියලා. දැන් පවුල් වල ඉන්නවනේ ඔවා පිළිගන්නේ නැති අය. අපිටත් ඕනේ හොල්මන් බලන්න තමයි කොහෙද ඇව්වා තියෙන්නේ කියලා. දැන් කට්ටිය ආව චණ්ඩි ටිකකුත් ආවා. ඇවිල්ලා දැන් මේ අය දැන් කවුදත් උන් රෑ වෙනකන් කෝ හොල්මන් වරෙල්ලා කිය හිටියා. ඉඳලා දැන් එදත් අර වගේ රෑ 12 1 2 වෙනකොට අර වගේ එළි වෙනකන් දැන් චණ්ඩි ඔක්කොම ඇහැරලා බය වෙච්ච පාර. බැරිම තැන තුන්වෙනි දවසේ තමයි දැන් එක දිගට දවස් දෙකක් වෙනකොට අහල පහල ගෙවල් වලින් ගිහින් අහලා තියෙනවා අපි දන්නේ නේ අපි බදුල්ලේ කට්ටිය අපි මේ පත්තරේ දැකලා තමයි මේ ගේ අරගෙන ආවේ මෙන්න මෙහෙම අපිට නිදා ගන්න නෑ රෑ තිස්සේ මේ වගේ දෙයක් සිදු වෙනවා කියලා. එහෙමයි. ඊට පස්සේ මේ මිනිස්සු කියලා තියෙනවා අනේ ඇයි අපෙන් ඇහුවේ නැත්තේ මීට අවුරුදු 16කට විතර කලින් ඔය ගෙදර හිටපු ගෑනු කෙනා මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙලා මිදුලට ඇවිල්ලා ගිනි තියාගත්තා කියලා. එහෙමයි. මිදුලට ඇවිල්ලා ගිනි තියාගෙන කෑ ගහගෙන ගේ වටේ දුවලා මිදුලෙම මැරිලා වැටුණලු පිච්චිලා. එහෙමයි. එතකොට අවුරුදු 16කට විතර පෙර වෙච්ච සිදුවීම අදටත් ඒ ගෙදර කාටවත් ඉන්න බෑ. එතකොට රෑ 12 වෙනකොට විලාප දීගෙන ගේ වටේ දුවනවා ඇහෙනවා. එතකොට සමහර වෙලාවට හැමෝම නොදැක්කත් ගෙදර කීප දෙනෙකුට පේනවා අර ගින්දර බෝලයක් වගේ ගේ වටේ යනවා. එතකොට බලන්න මේ අවුරුදු ගානකට පස්සේ වෙන දේවල්. නමුත් අපිට මේවෙන් පේනවා බොහෝ වෙලාවට ඔය ඉඩකඩම් නිවෙස් ඔය බෙල්ලි වල දාගෙන මැරෙනවා, ගෙවල් වල කපලා කොටලා මරනවා. එවැනි මහා දරුණු විදිහේ මිනිමැරුම් අපරාධ එවැනි දේවල් එක්ක බොහෝ වෙලාවට ඒ නිවාස ඉඩම් මිලදී ගන්නකොට මං හිතන්නේ ඕවා ගැන හොඳට හොයලා බලලා ඉඩමක් ගත්තේ නැත්නම් ගයක් මිලදීලා ගන්න ගිහිල්ලා ඊළඟට කුලියට හරි සමහර වෙලාවට එවැනි තැන් වලට තමන් නොදැනුවත්ව ගිහිල්ලා අර ගාන විතරක් බලලා තමන්ට ගමනට තියෙන පහසුව විතරක් බලලා ඉඩකඩම් මිලදීලා ගන්න ගියොත් ඔයැනි නොයෙක් අනතුරු වලට ලක් වෙනවා. සමහර වෙලාවට එවැනි දැන් මට මතකයි ඔය අරාබි රටක මම හිතන්නේ බහරේන් හරි කටාර් වල හරි මම ධර්ම දේශනාවලට ගිය වෙලාවක ඒ තානාපතිතුමා තමයි ඒ කොන්සල් ජෙනරාල්තුමා තමයි මාව දේශන වලට අරගෙන ගියේ. ඒ අනකොට මට පෙන්නුවා එකම විදිහේ මම හිතන්නේ ගෙවල් 4500ක් තියෙන හවුසින් ස්කීම් එකක්. හාමුදුරනේ මේ එක ගෙදරකවත් මිනිස්සෙකුට ඉන්න බෑ කියනවා. ඒ සමහර කීප දෙනෙක් මැරුණා කිව්වා. සමහර එක්ස්ට්‍රේ වල පපුවේ තියෙනවා ලොකු පහරවල්. අර ලොකු කකු පයින් ගහපු පාරවල් මුළු පපුවේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ඒ පා සලකුණ විශාලයි කිව්වා. සමහර වෙලාවට උඩින් ලේ ගලනවලු සිවිලිමෙන් පහලට. එතකොට මේ වගේ සිදුවීම් එක දැන් කවුරුවත් ඒ එක ගෙදරකවත් ඉන්නේ නැහැ. දැන් ඒ ගවර්න්මන්ට් එකෙන් තීරණය කළා තිනක ඒ ගෙවල් ඔක්කොම කඩලා එතනින් වෙන හයිවේ එකක් යවන්න. එතකොට අපිට පේනවා ඒ නොඑක් රටවල දැන් අපි මේ රටේට විතරක් දැන් සමහර කියන්නේ ඔය අමනුෂ්‍ය කරදර කෝ බටහිර රටවල කෝ මේ ඔය අනිත් රටවල ඔය ලංකාවට බඳ ඔය ඔක්කොම
ඇත්තෙන්ම බොහෝ වෙලාවට ඒ රටවලයි දන්නේ නැහැ නොදැනුවත් නොඑක් අනතුරු වලට ලක් වෙන සමහරට ඔවුන් මානසික රෝග කියලා හිතාගෙන ගිහිල්ලා මානසික බේත් බොනවා. ඉතින් බොහෝ වෙලාවට දැන් මේ අමනුෂ්‍ය කරදරේ බොහෝ වෙලාවට මානසික රෝගයකට නිදාන්නේ. එහෙමයි. අමනුෂ්‍යෙක් ආවේශ වුණත් ඕකට එක්ක අපස්මාරේ හරි කියලා ඉන්ජෙක්ෂන් එකක් හරි බේතක් හරි දෙන එකනේ කරන්නේ. එහෙමයි. ඉතින් අන්නේ දේවල් නිසා මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ඔක යම් මට්ටමින් හරි දන්න නිසා ධර්මානුකූල හරි පිළිවෙතක් තුලින් මේකෙන් ආරක්ෂා වෙන්න ක්‍රමයක් හොයා ගන්නවා. නොදන්න කෙනා බොහෝ වෙලාවට අනතුරේ වැටිලා ඊළඟට අර බෙහෙත් හේත්ම විස වෙලා මරණයටපත් වෙනවා ඇරෙන්න වෙන ඔහුට මේක මොකක්ද කොහොමද බේරෙන්නේ වෙන ක්‍රමයක්වත් හොයාගන්න ක්‍රමයක් නැතුව තමයි බොහෝ දෙනෙක් අනතුරට ලක් වෙන්නේ. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති අපි මේ ජීවත් වෙන ලෝකයේ තුල මොනතරම් වූ ආකාරයේ පෙනෙන දේට අමතරව නොපෙනෙන බලවේග කොයිතරම් තිබෙනවද? ඒවා ක්‍රියාත්මක වීම තුලින් ඔබට අපට මොනතරම් බලපෑමක් කර හැකිද කියන වග. ඉතින් මෙන්න මේ පිළිබඳ ත්‍රාසය, භීතිය, කුතුහලය, ජුගුත්සා ජනකත්වයේ වගේම සැබෑ යථාර්ථය තුලින් ධර්මානුකූලව ප්‍රවේශ වීමේ මඟ තමයි කළුවරෙළිය වැඩසටහන. ඉතින් කෙටි විරාමයකට අනතුරුව අපි නැවත සූදානම් මේ කතිකාවත දිගටම මෙලෙසින්ම පවත්වාගෙන යාමට. හොඳයි. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබේ සුපුරුදු වැඩසටහන. අපි දන්නවා ඔබ මේ වැඩසටහන ආරම්භන විට හැම වෙලේම යම්කිසි ආකාරයක කුතුහලයකින් යුක්තව සිටින්නේ. සමහර දේවල් ඔබ හිතනවාද මේවා කොහොමද වෙන්නේ කියලා. නමුත් අන්න එයට තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ පිළිතුරු අනුසාරයෙන් තමයි අපි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක තාර්කික වැඩසටහනක්. ඒ වගේ මේක විද්‍යාත්මක වැඩසටහනක්. තවත් අතකින් කිව්වොත් මේක සමාජයට හරිතේ යථාර්ථය නිවැරදි කරන අරමුණින් පවත්වන වැඩසටහන. අපේ හාමුදුරනේ අපි කතා කළේ මේ බොහෝ වෙලාවට මේ මృత ශරීරය තුලින් මිනි අලු භාවිතා කිරීමේදී යොදා ගන්න ආකාරය පිළිබඳව. මෙන්න මෙහෙම මතයකුත් වෙනවා අපේ හාමුදුරනේ. බොහෝ වෙලාවට ගැමි සමාජය තුල ගමේ ඉන්න කට්ටනි මහත්තයා, නැත්නම් ගමේ ඉන්න වෙද මහත්තයා, නැත්නම් ගමේ ඉන්න ඉස්කෝලේ මහත්තයා මේ විදිහට මේ බොහොම අපි කියන්නේ හොඳ මොලකාරයෝ කියලා අපේ හාමුදුරනේ. මෙන්න මේ අයගේ හිසේ තියෙන මිනි අලු ප්‍රමාණය අරගෙන මෙන්න මේ දේ ජීවන් කිරීම තුලින් බොහෝ වැඩ ගන්න පුළුවන් කියලා අපේ හාමුදුරනේ බොහෝ දින අතර මතයක් තියෙනවා. තව මතයක් තියෙනවා අපේ හාමුදුරනේ කට්ටනි කෙනෙකුගේ තියෙන හිසේ තියෙන මේ අලු අරගත්තොත් එහෙම ඒ තුලින් කරන යම් ආකාරයේ අනවින බන්ධන හදිහූනියන් වලින් වඩා ප්‍රබලත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. මෙන්න මෙහි යම් කිසි සත්‍යතාවයක් තියෙනවද අපේ හාමුදුරනේ? ඔව් ඇත්තම මං හිතන්නේ දැන් ඒකෙම පේනවා කට්ටනි කෙනාගෙන මොනතරම් භයානක පුද්ගලයෙක්ද කියලා. මරුණාට පස්සේ අලු ටිකට පවා බය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එවැනි අයට ජීවත් වෙලා ඉන්නකොටත් අහුවෙච්ච අය බොහෝ වෙලාවට මරුණාට පස්සේ ගොඩක් බය වෙනවා. ඊළඟ දේ තමයි දැන් ඇත්තෙම මේ පුද්ගල චරිතත් එක්ක වෙන දෙයක්. දැන් සමහරව කියන්නේ අම්මෝ මේ මිනිස්සයා මැරුණොත් නම් ඉවරයි කියන්නේ. ජීවත් වෙලා ඉන්න මිනිස්සුත් ඉවරයි කියන්නේ. ඒ පුද්ගලයා ජීවත් වෙන්න ක්‍රමවේදයට අනුව බොහොම දරුණු පුද්ගලයෙක් නම් අර සමාජීයම මැනලා ඉවරයි මේ පුද්ගලයා නම් මැරුණාට පස්සේ එක්කෝ මහා දරුණු යකෙක් තමයි වෙන්නේ. එක්කෝ මහා මල පෙරේතෙක්වත් වෙලා මේ ගෙවල් ඉඩම් වලම ඉන්න මිනිස්සුන්ට කරදර කරයි කියන විශ්වාසය අර ජීවත් වෙලා ඉන්න මිනිස්සු තුලම තියෙනවා. එතකොට එවැනි පුද්ගලයෙක් ගැන මිනිස්සුන්ට අර බයක් තියෙනවා. අලු ටිකට පවා සමහර වෙලාවට අපි දකිනවා දැන් සමහර පුද්ගලයෝ දැන් හොඳට ಗುಣධර්ම වඩාගෙන සීලාදී ಗುಣධර්ම වඩාගෙන හිටපු කෙනෙක් ගැන මිනිස්සු දන්නවා ඒ කෙනා ගැන අනේ ওই මිනිස්සයා සුගතිය කියන්නේ නැති කියනවා. බොහොම හොඳ කෙනෙක් කාටවත් කරදරයක් නැහැ. බොහොම හොඳ ධර්මානුකූල ජීවත් වෙච්ච කෙනෙක්. ওই මිනිස්සයා සුගතියක ඇති. අන්න ඒ වගේ මිනිස්සු තුල ඒ කෙනා ජීවත් වෙච්ච රටාව අනුවම මිනිස්සු ඒ සහතිකය දෙනවා. එහෙමයි. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත මේ දුස්සීලකම් කරගෙන අධර්මිෂ්ඨකම් කරගෙන බොහෝ වෙලාවට බොහොම දරුණු මට්ටමින් ජීවත් වෙච්ච පෞකාර පුද්ගලයා ගැන සමාජයේ සමහරට මැරෙන්න කලින්ම කියනවා. සමහර මැරෙන්න කලින්ම බය වෙලා ඉන්නේ. දැන් ඇත්තෙන්ම දැන් සමහර සිදුවීම් වලදී ඔය දැන් මේ දවස් ටිකේ මම හිතන්නේ මට සාමාන්‍යයෙන් ඔය වගේ වැඩසටහන් මම ඉතින් ධර්මදේශනාවලදී ඔය වගේ කරුණු ගැන උදාහරණ යම් සිදුවීම් කියන නිසා බොහෝ දෙනෙක් අපිට කතා කරනවා. එහෙමයි. ඉතින් ඔය කුරුණෑගල පැත්තේ කන්ටියක් මට සැරෙන් සැරේ කතා කරනවා. ඉතින් ඊ අම්මා තාම මැරිලා නැහැ.
එහෙමයි. හැබැයි ඉන්නකම් ඔය ඇඟට මේ අරගෙන මේක වරමක් කියලා අරගෙන කාලයක් තිස්සේ වැඩ කරපු අම්මා කෙනෙක්. එහෙමයි. ඉතින් මේ දරුවෝ මේකට විරුද්ධ වෙලා තියෙන ඕක කරන්න එපා කියලා ඊට පස්සේ නෑ මේක මේ කාලිමෑණියන්ගෙන් මේ කියලා එක එක දෙවියන් විකුණගෙන ඔක්කොම කරන්නේ. ඉතින් දැන් මේ එක එක මෑණිවරුන්ව විකුණගෙන දේවතාවරුන්ව විකුණගෙන මේ වැඩේ කරගෙන ගියා. දැන් වැඩේ වෙලා තියෙන්නේ දැන් අවුරුදු දැන් 78ක්ද 80ක්ද වේගෙන එනකොට දැන් මස් ඉල්ලනවා අමුලේ ඉල්ලනවා. එහෙමයි. මට අමු මස් දියම් මට අමුලේ දියම් කියනවා. බත් එක දීපන් බත් එකට ගහනවා. වතුර එක බොන්නේ වතුර එකට ගහනවා. ඉතින් දැන් හොඳටම දුර්වලයි. ඉතින් ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අපි අම්මට පහුගිය දවස් ටිකේ වතුර එක පෙව්වේ රතු වල ගෙඩියක් මිරිකලා වතුර රතු පාට කරලා දෙනවා කියලා. එතකොට අහනවා මොනවද ඔය කියලා. වතුර කීවොත් ගහනවා. එහෙමයි. මේ අම්මේ ලේ කියන්න ඕනේ. එතකොට කෝ දීපන් කියලා ඉල්ලගෙන එක උගුරට බීගෙන යනවා. එහෙමයි. බීලා ඉවරලා තොල් දෙකත් ලෙව කාලා හයියෙන් hina වෙනවා. එහෙමයි. එතකොට දැන් ඔය කරුණු වලින්ම අපිට පේනවනේ මොකද වෙලා තියෙන්නේ කියලා. අර Tamanට වරම දීපු දෙවියෝවත් දැන් ඉන්නවද? එහෙමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දරුණු අමනුස්සයෙකුට ගොදුරක් වෙලා. ඊට පස්සේ ඉතින් මං කිව්වා ඉතින් ওই මට්ටමින් අපිට දෙයක් කරන්න අමාරුයි. පිරිත් ටිකක් ඇහෙන්න දාන්න කියලා. අනේ හාමුදුරනේ පිරිත් දාන්න බෑ කියලා පිරිත් දාපු එළියේ ඉඳන් ගෙදර හූ තියනලු ඕක වහපිය මාව පිච්චෙනවා මාව දනවෝ කිය ගේ දෙවනක් කරනවා කියලා පිරිත් දැම්මට පස්සේ. එතකොට බලන්න අපිට ඊවැම්ම පේනවා මහා දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා මේ අමනුෂ්‍යයෙක් වැඩ කරන්න ගියාට පස්සේ. ඉතින් දැන් වැඩේ වෙලා තියෙන්නේ අර ඔබතුමා සඳහන් කරා වගේ දැන් මේ දරුවෝ තාම මැරිලා නැහැ හැබැයි. දරුවෝ සැරින් සැරේ මගෙන් අහනවා අනේ හාමුදුරනේ මෙහෙම ඉඳලා මැරුණොත් අපිට මොනවා වෙයිද කියලා. එතකොට බලන්න මැරෙන්න කලින්ම අර දරුවෝ බයේ දඟලනවා මෙහෙම අම්මා මේ ඉන්න විදිහට නම් මැරුණොත් අපිත් ඉවරයි. ඉතින් ඕකෙම ප්‍රතිඵලය තමයි ඔය කට්ටඬි වැඩ කරනවා ගුරුකම් වැඩ කරනවා. ඇත්තෙන්ම දැන් ඒ තුල බොහෝ වෙලාවට කරන්නේ මේ අනුන්ට යහපතක් කරන දෙයක් නෙමෙයි. එහෙමයි. අනුන්ට කොඩි වින කරන ඒවා. ඕවා අත්හදා බලන ඒවා. ඊළඟට කාට හරි වින කරන දෙයක්. ඔය වගේ දේවල් තමයි වැඩිපුර කරන්නේ. දැන් ඒවා කරන පුද්ගලයන්ටම වෙන දේ දැන් අපි නිකන් ලංකාවේ කමු ගුරුකම් ලෝවේ සක්විති කියලා හිටියන අර චීවරධාරී. එහෙමයි. ඉතින් අපි දකින්නවා සමහර මේ ජනමාධ්‍ය හරහා සමහර විදේශ රටවල් වල ඉන්න විශාල පිරිසක් අහු වුණා. තැපැල් මගින් ගුරුකම් කරගත්තා. අන්තිමට නඩු දිනලා දෙනවා කියලා. දැන් තමන්ගේම නඩු පැරදිලා දැන් හිරේ. ඉතින් අනුන්ගේ නඩු දිනවන කෙනාට ඇයි තමන්ගේ නඩුව දිනා ගන්න බැරි වුනේ නේ? එතකොට මේ වගේ බොහෝ වෙලාවල් වලට ඉන්නකම් කරන්නේ පාපී අකුසල්. එක්කෝ කීයක් හරි මුදලක් තමන්ට ලැබෙනවා නම් ඕනෑම අපරාධ වැඩක් කරනවා අර සල්ලි බලාගෙන. එතකොට ඒ වගේ අර දරුණු අපරාධ කරලා මනස සම්පූර්ණයෙන්ම අකුසලයට අපරාධයටම නැඹුරු වෙච්ච කෙනෙක්. එවැනි කෙනෙක් මැරිච්ච ගමන් අනිවාර්යෙන් දරුණු යකේ අමනුෂ්‍යෙක් කියලා උපදින්නේ. අන්නේ අමනුෂ්‍යයා බන්ධනය කරගත්තොත් තව මේ එවැනිම ওই කට්ටඬි ගුරුකම් කරන අය දන්නවා මේ කෙනා මැරිච්ච ගමන් දරුණු අමනුෂ්‍යෙක් එයාව බන්ධනය කරගත්තොත් අපිට තවත් ප්‍රබල වැඩ කරන්න පුළුවන්. මොකද අර තියෙන දක්ෂතාවය නිසා. අන්නේ නිසා බොහෝ වෙලාවට ඔය මන්තර ගුරුකම් ගැන දන්න ඒ වගේ බොහොම අපරාධ වැඩ කරලා මරණයට පත් වෙන කෙනා දරුණු යකෙක් වුණාට පස්සේ අන්නේ කෙනා බන්ධනය කරගෙන තව තවත් දරුණු වැඩ කරන්න තමහරු උත්සාහ කරනවා. මොකද ඔහුගේ බලය පාවිච්චි කරලා තමන් බලවත් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා තමයි මේ පුද්ගලයාගේ එක්ක මිනිහලු ටිකෙන් හරි ඒ පුද්ගලයාගේ යම් කිසි මරුණාට පස්සේ යමක් පාවිච්චි කරලා අර පුද්ගලයාවම කොටු කරලා අරගෙන එයාගෙන් වැඩ අරගෙන තමන් බලවත් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා තමයි ඔය ඒ වගේ කෙනෙක්ගේ මිනිහලු ටික බොහොම භයානකයි කියන මතය ඔය පැතිරලා තියෙන්නේ. අපි හැමෝටම එතකොට පිරිත්පැන් ඉසු පමණින් මේ කියන මේ අලුවල තියෙන මේ গুপ্তමය ගතිය මේ গুপ্তමය ආකර්ෂණය මේ අනිකුත් බලවේග වලට ආකර්ෂණය කිරීමේ හැකියාව සහ මුලින්ම නැති වෙනවද? ඇත්තෙන්ම එහෙම වෙන්නේ නැහැ. පිරිත්පැන් වලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් පිරිතෙන් අපිට ආශිර්වාදයක් ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි තමන්ට දැන් අපි ගමු බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන් ಗುಣධර්ම දියුණු කරලා තමන් ಗುಣධර්ම වලින් ආරක්ෂා වෙන්න නෙමෙයි. පිරිත වුණත් පිරිත කියන්නේ එක්ක හාමුදුරුවෝ. එක්කෝ ගිහි පිරිතක් කියනවා නම් ඒ පිරිතට එන අය ඒ අය පිරිත් කියලා පිරිත් පැන් ගිහලා අපේ ගෙවල් සුද්ධ කරලා ගිය දෙන්නේ. හැබැයි අපේ චරිතය අපි. අන්න ඒ වගේ අදහසක් නේ තියෙන්නේ. දැන් ගෙවල් වල ඉන්න පිරිස සීලවන්ත වෙලා ධර්මානුකූල වෙලා තමන් ගෙදර නිතර දෙවේලේ තුනුරුවන් වැඳලා තුන් සූත්‍ර කියාගෙන තමන් පිරිත් කරගෙන
ගෙදර පිරිත් පෑන් ඇත්තටම මේ කවුරු හරි කියන පිරිතක් හරි සමහරු දැන් කැසට් එකට ඉස්සරහින් තියෙනවනේ වතුර වීදුරුව. දැන් එහෙම පුරුද්දක් ගිහිලා තියෙනවා කැසට් එකේ පිරිත් යනවා ඒක ඉස්සරහින් වතුර වීදුරුව තියලා පිරිත් පෑන් එහිනවා. එතකොට මේ වගේ මට්ටමට නම් අර වංචනික විදිහට නම් පිරිත් පෑන් එකක් පාවිච්චි කරන්නේ ඒකෙන් Tamanට ආශිර්වාදයක් ආරක්ෂාවක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන්න ඕනේ. ඒ නිසා තමන් ගුණධර්ම රැකගෙන තමන් සීලවන්තව තමන්ගේ බුදු ගුණයක් නේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ සංඝ ගුණ ඒවා තමයි පිරිත්වල තියෙන්නේ. තුන් සූත්‍රය ගත්තාම රතන සූත්‍රයේ තියෙන තුනුරුවන් ගුණ ගැන තියෙන සත්‍යක්‍රියාව. එතකොට අපිට තුනුරුවන් ගැන පැහැදීමක් නැතුව අපි මේ ওই සත්‍යක්‍රියාවෙන් කොහොමද අපි ප්‍රතිඵලයක් ගන්නෙ? අන්න ඒ නිසා අපිට තුනුරුවන්ගේ පිහිට පිරිතේ තියෙන ආශිර්වාදය ලබන්න නම් අපි ධර්මයේ තුල පිහිටලා අපි බොහොම සද්ධාවෙන් ඒ පිරිත් අපේ වචනින්ම කරලා අපි පිරිත් පැන් ඉහිනවා නම් අන්න මං හිතන්නේ අපි අපේ නිවසට කාලයක් යනකොට ආරක්ෂාව රැකවරණේ හදාගන්න පුළුවන්. ඔය දේ කරන්න පෙළඹෙන්නේ ඒ නිසාම දැන් ඇත්තටම ඔය එනා මනුස්ස කරදර වලින් බොහෝ දෙනෙකුට මිදෙන්න පුළුවන් ක්‍රමවේද ධර්මයේ තුල තියෙනවා. ආටානාටිය සූත්‍රය ගත්තත් ඊළඟට කරණීයමිත සූත්‍රය ගත්තත් රතන සූත්‍රය ගත්තත් ඔය හැම බුද්ධ දේශනාවලම අමනුෂ්‍ය උදුරු වලින් මිදෙන මාර්ගයක් ගැන විස්තරයක් තියෙනවා. ඊළඟට බුද්ධ දේශනාවල පෙන්නනවා දැන් අර සත්‍තිසත කියන සූත්‍රය පෙන්නනවා දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් කවුරු හරි අතින් තද කරලා මිරිකගෙන ඒ ආයුධේ නමන්න දිගහරින්න හැදුවොත් තමන්ගේ අතපය කැපෙනවා. තමන් තුවාල වෙනවා. තමන් වෙහෙසටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි කියන මෛත්‍රිය වඩන කෙනාට කරදර කරන්න හදන අමනුෂ්‍යයම තමයි කියන වෙහෙසටපත් වෙන්නේ, තුවාල වෙන්නේ, හිංසාවටපත් වෙන්නේ. ඒ නිසා මහණෙනි අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වෙනවා නම් මෛත්‍රිය වඩන්න කියනවා. එතකොට අන්න ක්‍රමේ තමන්ට අමනුෂ්‍යයෙක්ගෙන් හරි යම් කිසි මැරිච්ච ඥාතීන්ගෙන් හරි එවැනි කවුරු හරි කරපු කොඩි විනයන් නිසා හරි තමන්ට අමනුෂ්‍ය කරදරයක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ විකල්පයක් දෙනවා අමනුෂ්‍යයන්ගෙන් වෙන උවදුරු වලින් බේරෙන්න මෛත්‍රිය වඩන්න. එතකොට ඒක කරන්න තියෙන කම්මැලිකමට අපි මෛත්‍රිය වඩන්නේ හැබැයි කොහේ හරි ගිහිල්ලා කාගෙන් හරි මොනවා හරි ගෙනහල්ලා එක්ක වත්තේ වල්ලන්න අන්න ඒකට කැමති. ගෙනහල්ලා මොනවා හරි ඉහළ දාන්න ඒකට කැමති. ඒ වගේ යම්කිසි වෙනත් දෙයකින් ක්‍රමයෙන් තමන් පිළිසරණක් හොයනවා මිස තමන් ධර්මයේ දියුණු කළ විසඳුමක් කරා යන්නේ නැහැ. හරියට අපේ හැමදෙරේ මේ රෝගියෙකුට බාහිර ආලේපයක් ගන්නවා වගේ. තමන් බේත බොන්නේ නැහැ. එක්ක බේත වෙන කාට හරි පොවලා බලාපොරොත්තු වෙන තමන්ගේ ලෙඩේ සනීප කරගන්න. අපේ හැමදෙරේ දැන් බොහෝ දෙනෙක්ගේ මෙන්න මෙහිම මතයක් තියෙනවා. මේක බොහෝ වෙලාවට මේ ඒ අයගේ වැරදි මතයක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අතකින් ගත්තාම මේ බොහෝ වෙලාවට භාවනා කිරීමේදී මෛත්‍රී භාවනා කිරීමේදී මෛත්‍රිය වඩනකොට මේ බොහෝ කරදර ඇති වෙනවා. මෛත්‍රිය වඩන්න අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති වෙනවා. මෙන්න මේ නිසා අපිට මේ මෛත්‍රී භාවනාව නිවැරදි විදිහට කරගන්න විදිහක් නැහැ. මෙන්න මෙතන අපි අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියන මතය තුල රැඳී සිටිනවා. මේ නිසා බොහෝ දෙනෙක් අද ගිහියෝ බයේ සිටිනවා මේ මෛත්‍රිය වඩන්න මේ අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති වෙයි කියලා. මෙහෙම මතයක් අද මේ බොහෝ වෙලාවට මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ගැන ඇත්තටම පැහැදිලි ධර්මානුකූල පිළිතුරක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තෙන්ම ඒක බොහෝ වැරදි අදහසක්. දැන් අපි දන්නවනේ කරණීයමිත සූත්‍ර දේශනා කරන්න හේතු වෙච්ච හේතුව. එහෙමයි. අර වනාන්තරයක භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේලා මෛත්‍රිය වැඩුවේ නැහැ. උන්වහන්සේලා තාම කෙලෙස් සහිතයි මාර්ගඵල අවබෝධ කරගෙන හිටියේ නැහැ. වනාන්තරයට ගිහිල්ලා හැබැයි සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරන්න පටන් ගන්නකොට සීලවන්ත නිසා ඒ ගස්වල විමාන බැඳගෙන ඉන්න දරුණු අමනුෂ්‍යයෝ හිටියා වනාන්තරයේ ගස් පර්වත උක්ෂ විමාන කරගත් ඒ බූමාටු දෙවියන් වගේම සමහර ප්‍රදේශවල මහා වනාන්තරයේ දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. මේ අමනුෂ්‍යයන්ට ඊළඟට ඒ ප්‍රදේශවල හිටපු ඒ අයට ගස්වල ඒ තමන්ගේ විමානවල ඉන්න බැරි වුණා. මොකද උන්වහන්සේලා සීලවන්තයි. එහෙමයි. අර ගස් යට භාවනා කරනකොට ගහ උඩ අමනුෂ්‍යයට ඉන්න බෑ. ඒ නිසා මේ අය කල්පනා කරා මේ ස්වාමින් වහන්සේලා බය කරලා මේ කැලෙන් පන්න ගත්තොත් අපිට වෙනදා හිටියා වගේ කරදරයක් නැතුව මේ වනාන්තරේ ඉන්න පුළුවන්. උන්වහන්සේලා මේ කැලේට ඇවිල්ලා දැන් අපිට වනාන්තරේ ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වුණේ කියලා අර හාමුදුරුවන්ව බය කරන්න නොයේක් භයානක ශබ්ද ඇති කරා, භයානක දේවල් නොයේක් කඳවල් එක එක දේවල් පේන්න සලස්සන උන්වහන්සේලා බය වුණා. බය වෙලා අපි යන් ඉක්මනට අපි මේ බොහොම භයානක තැනකට නේද භාවනා කරන්න ආවේ කියලා ඊයා ආයිමත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ගිය වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ බැලුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවෙච්ච කරදරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරණීයමිත සූත්‍රය ඉගන්වුවා මේක භාවනාවක් හැටියට නිවන් දකින්නත් මෛත්‍රී භාවනාව වඩාගෙන යන්න කියලා. හැබැයි ඒ විතරක් නෙමෙයි තමන්ගේ ආරක්ෂාව පිණිස හඬ නගා සජ්ජායනා කරන්න කියලා.
ඒක පිරිතක් හැටියට සජ්ජායනා කරනකොට ඒකේ තියෙන්නේ හැම සත්වයකටම මෛත්‍රිය පතුරනවා. එතකොට අර තමන් ගැන යම් කිසි තමන්ට කරදරයක් කරන්න හිරිහැරයක් කරන්න හිතන අමනුෂ්‍යයෙක් ඉන්නවනම් ඒ අමනුෂ්‍යයාගේ හිතෙත් ඒ කෙනා ගැන මෛත්‍රී සිතක් ඇති වෙනවා. අන්න ඒ නිසා හඬ නගා කරණීයමිත සූත්‍රය ඇහෙන්න හඬ නගා හයියෙන් කියන්න කියනවා. ඒක කියමින් සජ්ජායනා කරලා ආශිර්වාද ලැබනවා වගේම භාවනාවක් හැටියටත් ප්‍රතිඵලය කරා යන්න ඒ භාවනාවම ප්‍රයෝගික කරගන්න කියලා කරණීයමිත සූත්‍රය උගන්වලා ඇරියා. උන්වහන්සේලා හැම වෙලාවෙම උදේ දවල් හවස හඬ නගා කරණීයමිත සූත්‍රය බොහොම හයියෙන් මිහිරට කියනවා. ඒක අහගෙන ඉන්නකොට අර අමනුෂ්‍යයන්ටත් හිතෙනවා අනේ අපිටත් මේ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී වඩනවා. අපිටත් යහපතක්ම වේවා මේ පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ මේ අමනුෂ්‍යයෝ සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මෛත්‍රී වඩනකොට ඒ අයගේ හිතවලත් මේ භික්ෂුන් වහන්සේලා ගැන බොහොම මෛත්‍රී සහගත සිතුවිලි ඇති වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කරදර කරෙත් නැහැ. උන්වහන්සේලා හොඳට භාවනා කරගෙන ඒ වස් කාලේ අවසන් වෙනකොට ධර්මාවබෝධය ලැබුවා. එතකොට අපිට පේනවා මේ මෛත්‍රිය භාවනාව තුළින් බොහෝ වෙලාවට අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්ෂා වෙනවා. දැන් අපි මෛත්‍රී ආනිසංස දිහා බැලුවත් අපිට පේනවා දේවතා රක්ඛන්ති. මෛත්‍රිය වඩන කෙනා දෙවියන් ආරක්ෂා කරගන්නවා. අමනුෂ්‍යානම් ප්‍රියෝ හෝති. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. අපි බය වෙන්න ඕනේ අමනුෂ්‍යයන්ට අප්‍රිය කෙනෙක් වුණොත්. එතකොට අමනුෂ්‍යයා පරිගන්නේ. අමනුෂ්‍යයට තරහ යන කරදරකාරී පුද්ගලයෙක් බවට පත් වුණොත් තමයි අමනුෂ්‍ය කෙනෙකුට හිංසාවක් කරන්නේ. දැන් අපි කෙනෙකුට කරදරයක් කරනවා නම් ඔබ කාට හරි බනිනවා නම් හරි ඔබ කෙනෙක් එක්ක තරහ වෙනවා නම් හරි ඒ කෙනාට විරුද්ධව යම් නීති මගින් හරි කටයුතු කරනවා නම් ඔබට කරදරයක් වෙච්ච පුද්ගලයෙක් ගැනනේ ඔබ එහෙම හිතන්නේ. ඔබට බොහොම හිතයිසී ඔබට මෛත්‍රී වඩන කෙනෙකුට ඔබ කරදර කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අමනුෂ්‍යානම් ප්‍රියෝ හෝති. අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි කියන්නේ. මනුෂ්‍යානම් ප්‍රියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රිය වැඩිීමේ ප්‍රතිඵලයක් හැටියට ගින්නෙන් වසවිසෙන් අවියාවිදයකින් කිසිම අනතුරක් වෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා කියනවා. එතකොට මේ වගේ සැපසේ නිින්ද යනවා භයානක හීන පේන්නේ සැපසේ අවදි වෙනවා මෛත්‍රී ආනිසංස 11ක් තියෙනවා මෙත්තා සර්පයන්ගෙන් ආරක්ෂා සර්පයන්ගෙන් වස ඒ ඇති වෙච්ච උවදුරකින් පව ආරක්ෂා වෙනවා. එවැනි පුදුමාක් දැන් කන්ද පිරිත තියෙන්නේම සර්ප කුල 4කට මෛත්‍රී වඩන ආකාරය. අපේ හැමෝටම මේ මෛත්‍රී භාවනාවේ තවත් විශේෂ ආනිසංසයක් නේද මේ මරණින් මතු සුගතිගාමී. මරණින් මත්තේ සුගති බබල උපදිනවා කියන මෛත්‍රී වඩන කෙනා ධ්‍යාන ලබාගෙන. එතකොට අපිට පේනවා මෛත්‍රිය කියන්නේ ඒ තරම් බොහොම ප්‍රබල ආරක්ෂාවක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි අමනුෂ්‍යයෙක් ඇඟට ඇතුල් වෙලා හිටපු කෙනෙක් නා. එහෙමයි. අපි සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අය දන්නේ නැහැ. කාලයක් ජීවත් වෙන අමනුෂ්‍යයෙක් ඇඟ ඇතුලේ ඉන්නවා. අන්න එහෙම අමනුෂ්‍යයෙක් ඇඟ ඇතුලේ ඉන්නවා නම් කෙනෙක් තුල ඒ කෙනා භාවනා කරනකොට අර අමනුෂ්‍යයට ඇඟ ඇතුලේ ඉන්න බෑ. අමනුෂ්‍යය දඟලනවා. අන්න එතකොට බොහෝ වෙලාවට භාවනා කරන්න ගියාම ඇඟ වෙවුලනවා. ඇඟ සමහර වෙලාවට එකපාරට මෙහෙම හොල්ලලා අතහරිනවා වගේ ගැස්සෙනවා. ඊළඟට බුදුන් වඳින්න ගියාම පිරිත් කියන්න ගියාම සමහරුන්ගේ අත මෙහෙම වෙවුලනවා හයිය. එතකොට මේ වගේ වෙනවා සමහරුන්ගේ ඇඟ පණ නැති වෙනවා. අන්න එතකොට යාට හිතෙන්න පුළුවන් මම මේ බුදුන් වඳින්න කොටයි මට මේක වෙන්නේ. එහෙනම් බුදුන් වඳින්න එක නැවැත්තුවා නම් හරිනේ. එහෙමයි. මේ භාවනා කරන්න ගියාම ඇඟ වෙවුලනවා. භාවනා කරන්න ගියාම ඇඟ හිර කරනවා. එහෙනම් මේ භාවනාව නිසා තමයි එහෙම වෙන්නේ. මං නිකන් ඉන්නකොට මට කරදරයක් නැහැ. ඇත්තෙන්ම ඔබ නිකන් ඉන්නකොට ඔබ දන්නේ නැහැ ඔබ ඇතුලේ අමනුෂ්‍යයෙක් ඉන්න ඔබ ඇඟ ඇතුලේ. ඒ අමනුෂ්‍යයා කාලයක් ගිහිල්ලා සමහරවිට තමන් නොඑක් එක්කෝ ලියුකේමියා වගේ රෝගයක් හැදෙන්න පුළුවන්. මොකද ඇඟ ඇතුලේ ඉඳන් ලේ ටික උරා බොනවා. දරුණු අමනුෂ්‍යයෝ. එක්කෝ මොකක් හරි පිළිකාවක් කරන්න පුළුවන්. මොකක් හරි දරුණු රෝගයක ලක්ෂණයක් තමයි අමනුෂ්‍යයෙක් ඇඟ ඇතුලේ ඉන්නවා කියන්නේ. කාලයක් යනකොට බොහෝ දරුණු රෝගයකට ලක් වෙන කාරණයක්. හැබැයි දන්නේ නැහැ මේ අමනුෂ්‍ය ඇඟ ඇතුලේ ඉන්නවා අර භාවනා කිරීම නිසා තමයි අමනුෂ්‍යෙක් ඉන්නවා කියන එක හරි දැනගත්තේ. එවැනි කෙනෙක් කරන්න ඕනේ තමන් ලොකු වීරියක් අදිෂ්ඨානයක් අරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා භාවනා කරගෙන යන්න. දවස් කීපයක් ඔය අමනුෂ්‍යයා ටිකක් කරදර කරයි. දවස් කීපයක් භාවනා කරගෙන යනකොට අමනුෂ්‍යයන්ගෙන් අයින් වෙලා යනවා. මොකද අර අමනුෂ්‍යයට ඒක ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. තමන් භාවනා කරන්න අර ඇඟ ඇතුලේ ඉන්න අමාරු. එතකොට ඔහු අතහැරලා දාලා යනවා. හැබැයි මේක කරන්නේ නැතුව දවස් දෙකක් භාවනා කරනකොට මට කරදරයි කියලා භාවනාව නැවැත්තුවොත් ඔබ පරදිනවා අර මනුස්සයා දිනනවා. අන්න ඒ නිසා
භාවනාවේදී ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ භාවනාව තමයි අපිට තියෙන එකම ආරක්ෂාව. අපේ හිත දියුණු කරගන්න තියෙන ක්‍රමේ නිවන් දකින්න තියෙන මගත් භාවනාව. ඒ නිසා ඒ තරම් හිත දියුණු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී භාවනා කරනකොට අපේ කරදර නැති වෙලා අපේ තියෙන මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා අපි ධර්මාවබෝධය කරා ජීවිතේ සකස් වෙනවා. එතකොට තමයි දෙවියන්ගෙන් හැමෝගෙම අපිට උදව් උපකාර ලබාගෙන මේ අමනුෂ්‍යෝදුරේ මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය කාරණේ ඔබ තේරුම් අරගෙන භාවනාව පටන් ගත්තා නම් ඇත්තට මේකනේ ධර්මයේ සඳහන් කරන්නේ ඉස්සෙල්ලා දහම් දැනුම තියෙන්න ඕනේ භාවනා කරන්න. සම්මා දිට්ඨියකින් යුක්තව ධර්මයේ ගැන දැනුමක් ඇති කරගෙන භාවනා කරන්න ගියොත් ඔය වගේ රැවටිං වලට මුලාවන් වලට ලක් වෙන්නේ නැහැ. ඔබට වඩාත් හොඳට පසක් වෙනවා ඇති මෛත්‍රිය වඩනකොට අමනුෂ්‍යයන්ගෙන් උවදුරු ඇති වෙනවා නම් දිගින් දිගට මෛත්‍රිය වඩන්න නොනවත්වා. ඒ විට අමනුෂ්‍යයන් තමන්ගේ ශරීරයෙන් ඉවත් වෙන බව. අපේ හාමුදුරනේ දැන් කෙනෙකුගේ ශරීරයට අමනුෂ්‍යයෙකු ඇතුළු වෙනවා. මේ අදුෂ්‍යමාන බලවේගයක් ඇතුළු වෙනකොට මේ ලක්ෂණ පෙන්눔 කරනවා. අපි දකින්න බොහෝ වෙලාවට ඒ කෙනාට සීනෙන් යම් යම් ආකාරයේ පණිවිඩ දෙනවා, සිහිනෙන් බය වෙනවා. ඒ වගේම තමයි කෙනෙකු කෙසඟ වෙනවා, කෙට්ටු වෙනවා. ඒ වගේම එයාගේ යම් යම් ආකාරයේ රෝගී ලක්ෂණයන් පහළ වෙනවා. ඊට අමතරව හැසිරීම් රටාවේ වෙනසක් ඇති වෙනවා. මේ දේවල් වෙනවා. ඒ වගේම තමයි ඔහු හෝ ඇය පවසනවා මට මොකද්ද ආකාරයේ මේ අමුත්තක් දැනෙනවා නැත්නම් මට මේ බොහොම නිදිබර ගතියක් දැනෙනවා මෙන්න මේ වගේ නිින්දෙදි මාව බොහොම ගැස්සිලා ඇහැරෙනවා මාව ඇඳෙන් බිමට ඇද දමනවා මේ වගේ ලක්ෂණ පෙන්눔 කරනවා. එතන මේ තුලින් අමනුෂ්‍ය බලවේගයක් මේ Tamanට ශරීරයට ඇතුළු වෙලා කියන වගේ දැනගන්න පුළුවන් වෙනවා. දැන් අපේ හාමුදුරන් අනේ දැන් ඔබ වහන්සේ සඳහන් කළා මේ කෙනෙක්ගේ ශරීරයේ ඉන්න පුළුවන් අමනුෂ්‍යෙක් නමුත් ඒ කෙනා දන්නෙත් නැහැ. බාහිරව පේන්නෙත් නැහැ. නමුත් අර භාවනා කිරීමක් වැනි දෙයකදී තමයි අතර මේ පිළිබඳ දැනගන්න වෙන්නේ. අපිට අපේ හාමුදුරන් දැන් මෙවැනි ආකාරයට අමනුෂ්‍යෙක් ඕනෑම කෙනෙක්ගේ ශරීරගත වෙලා ඉන්නවද නැද්ද කියලා එකනෙහිම බලා ගන්න පුළුවන් නැත්නම් පරීක්ෂා කරන්න පුළුවන් විශේෂ මොන හරි ක්‍රමයක් තියෙනවද අපේ හම්බුනේ? ඔව් ඇත්තෙන්ම ඉතින් ඒ ක්‍රමයේ තියෙන්නේ හිත දියුණු කරපු කෙනෙක් ළඟ. එහෙමයි. චුතූපපාත ඥානෙ වගේ භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙකුට එවැනි දිවස් නුවණක් උපදවාගත්ත කෙනෙකුට කෙනෙක් දිහා බලනකොටම ඒ කෙනා තුල අමනුෂ්‍යෙක් ඉන්නවද නැද්ද? ඔහුගේ ඇඟ ඇතුලේ ඉන්නවද? පිටින් ඉන්නවද? ඔහුට බැදිලා ඉන්නවද? ඒ සියල්ල දකින්න පුළුවන් අර වගේ හිත දියුණු කරලා ලොකු ඥානයක් උපදවගත්ත කෙනෙකුට. එහෙමයි. ඒ අරින්න සාමාන්‍ය කෙනෙකුට එහෙම දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා මං හිතන්නේ බොහෝ දෙනෙකුට දැන් අපිට උපකරණයකින් අල්ලන්න පුළුවන් කමක් නැහැ. මේක ස්කෑන් කරලා හොයන්නත් බෑ. වෙනත් උපකරණයකින් අල්ලන්න පුළුවන් කමකුත් නැහැ. විද්‍යාත්මක උපකරණ වලට අහු වෙන්නෙත් නැහැ. ඒ නිසා මේක බොහෝ වෙලාවට ඔබටම ඇත්තම යම් යම් ලක්ෂණ තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරා වගේ සමහර ලාවට එවැනි දැන් අපි ගත්තාම අමනුෂ්‍යයේ ග්‍රහණයකට ලක් වුණාට පස්සේ සමහරවිට කන බොන ආහාර පාන නිතර අප්පිරියා කරනවා. එහෙමයි. කිසිම ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි නිකන් ජීවිතේ හැම වෙලාවෙම කලකිරිච්ච ස්වරූපෙන් එපා වෙච්ච ස්වරූපෙන් ඉන්නවා. මන්දගාමී. තනි වෙන්න උත්සාහ. ඊළඟට හරි අපිරිසිදු තත්ත්වයක් වෙනදාට වඩා බොහොම අපිරිසිදුයි හරියට නාන්නේ නැහැ, ඇඳුමක් හොදගන්නේ නැහැ, බොහොම අපිරිසිදු වෙලා එක්කෝ ගෙයක් පිරිසිදුව තියාගන්නේ. එතකොට මේ වගේ බොහොම අපිරිසිතායි ඊළඟට සමහරවිට ඇඟ හිර කරනවා. සමහරුන්ගේ ඇඟ හිටි ගම ඇඟ ඇතුලෙන් වේවුලනවා. ඊළඟට බුදුන් අඳින්න බෑ, භාවනාවක් කරන්න බෑ, බණක් අහන්න බෑ, එතකොට පිරිත් ඇහෙන්න බෑ. ඇඟ ඇතුලේ වේවුලන ගතිය වැඩි වෙනවා. සමහරට කලන්තය හැදිලා හිටි ගමන් ඇදගෙන වැටෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ වලින් සාමාන්‍යයෙන් අමනුෂ්‍යෙක් ඇඟ ඇතුලේ ඉන්නවා කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දේ තමයි සමහර වෙලාවට කෙනෙකුගේ ඉන්න අමනුෂ්‍යයා සමහරුන්ට එකපාරට හොයන්න බෑ. අර මේ සමහර අමනුෂ්‍යයෝ ඉන්න බොහොම නීච අමනුෂ්‍යයෝ. ඒ අමනුෂ්‍යයෝ හැංගිලා ඉන්නවා සමහර ලාවට බුදුන් අඳින තැනක් හරි එවැනි අවස්ථාවක උ මගහැරලා යනවා. එහෙමයි. ආයි මේ Tamanට කරදරයක් නැති තැනකදී විතරයි එක්ක ඇඟට ඇතුල් වෙන්නේ. එහෙම ඉන්න අමනුෂ්‍යයෝත් ඉන්නවා. හැබැයි Taman දිගින් දිගට බණ භාවනා කරමින් ධර්මයේ හැසිරෙනවා නම් අර අමනුෂ්‍යයා අයින් කරගන්න ලේසි. බොහෝ වෙලාවට ඔය Taman අතහැරලා යන්නේ නැතුව බොහෝ කාලයක් තිස්සේ ඉන්නේ පෙර අකුසල් එක්ක බැඳිච්ච අමනුෂ්‍යයෝ. මොකද වුන් බලාගෙන ඉන්නේ පලි ගන්න. පෙර වෛරත් එක්ක පෙර සංසාරික වෛරත් එක්ක එන අමනුෂ්‍ය බලවේගයක් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ ඉලක්කයට යන්න පලි ගන්න. ඒ නිසා ඒ ඉලක්කයට යන්න සමහරවිට අවුරුදු ගාණක් හරි පස්සෙන් යනවා. තමන්ට අවස්ථාව ලැබෙන තෙක් පස්සෙන් පන්නනවා. යම් කිසි අවස්ථාවක් ආපු ගමන් අනතුරක් කරන්න එක්ක වාහනයකට තල්ලු කරලා හරි සමහරවිට වතුරකට තල්ලු කරලා හරි දැන් මේ වගේ දැන් සමහර පුද්ගලයෝ හරි පුදුමයි. මට කෙනෙක් හම්බුණා 6 සැරයක් විතර 6-7 සැරයක් ඇක්සිඩන්ට් වුණා කියලා.
සමහර අවස්ථාවල කියන්නේ යාටම කියනවා යාට වාහන එනකොට හොඳට තේරෙනවා කියලා පිටිපස්සෙන් අත් දෙක තියලා මෙහෙම තල්ලු කරනවා කෙනෙක්. හැදලා බලපුවාම කෙනෙක් නෑ. 6-7 සැරයක් ඇක්සිඩන්ට් වුණා කිව්වා. ඊළඟට මේ නාන්න ගිය වෙලාවේ දැන් යාට වතුරට බහින්නේ නැහැ කිව්ව මං හරි භයානකයි. මේ අමනුෂ්‍ය කරදරයක් තියෙන නිසා නමුත් ගිහිල්ලා මේ ළමයි නානකම් උඩ බලාගෙන ඉන්නකොට වතුරට තල්ලු කරා කිව්වා. එතකොට මේ වගේ නොඑක් විදිහේ අනතුරු කරන සමහරට පිටිපස්සෙන් ඉන්න මේ ඇඟ ඇතුලේ ඉන්න අමනුෂ්‍යයෝ නෙමෙයි. එතකොට මේ වගේ නොඑක් දරුණු බලවේග තියෙනවා. ඇත්තෙන්ම දැන් ඒක දන්නේ ඒකට ලක් වෙච්ච පුද්ගලයා. දැන් බොහෝ දෙනෙකුට එවැනි මේ දෙයකට ලක් වෙලා නැති කෙනා ඒක මානසික රෝගයක් වෙන්නේ නැති. ඕක ඔහොම වෙන්න පුළුවන්ද කවුද දකින්නේ? ඕවා කොහෙද? හැබැයි Tamanට වැඩේ වුණාට පස්සේ අන්න ඒකෙනත් ඒවා පස්සේ හොයාගෙන යනවා. අත්දැකීම. Tamanට දෙයක් වෙනකොට අන්න ඒ නිසා සමහර වෙලාවට කෙනෙක් කිව්වට පිළිගන්නේ නැහැ. එහෙමයි. දැන් ඔහොම කෙනෙක් මට හම්බුණා. ඒ කෙනාව සූරනවා. එහෙමයි. හරිම පුදුම සමහරට නියපොත පාරවල් ඉඳන් තියෙනවා. එහෙමයි. එතකොට මේ උයා ඉන්නවා කුස්සියේ උයනවා හිටි ගමන් බෙල්ල සූරනවා නියපොත පාරවල් වදින්නම අර ලේ මතුවෙන්නම සූරනවා. එහෙමයි. දැන් මේක පිළිගන්නේම නෑ මහත්තයාට කොච්චර කීවත් පිළිගන්නේ නෑ මේ ඔයාම ওই සූරගෙන තමයි අර මේ කී ඔහෙම වෙන්න පුළුවන්ද කොහෙද වෙන්නේ අර මේ කී පිළිගන්නේම නෑ. එතකොට බලන්න මොන තරම් දැන් ඒ කෙනා කියන අනේ හාමුදුරනේ මං කොහොම කිව්වත් පිළිගන්නේ නෑ. ඉතින් ඒක අන්තිමට මේ මානසික වෛද්‍යවරු ළඟට එක් කරගෙන යනවා මෙයාට පිස්සු කියලා. එතකොට බලන්න දැන් ඒ தත්ත්වය අර නෝන දන්නවා Tamanට එහෙම තත්ත්වයක් තියෙනවා. මොකද ගෙදර කවුරුත් නැති වෙලාවේ. එහෙමයි. Tamanට දැන් දරුවෙක් හරි ගෙදර කවුරුවත් හිටියානම් අන්න කවුරු හරි දැන් මේක අල්ලලා දෙන්න පුළුවන්. ගෙදර කාත් කවුරුත් නැති වෙලාවේ සමහරවිට සූරනවා. දැන් මහත්තයා කියන්නේ නෑ මේක ඔයා සූර ගන්න මේක ඔයාගේ තියෙන මානසික ප්‍රශ්නයක් කියලා මානසික වෛද්‍යවරු ළඟට එක් කරගෙන යනවා. දැන් බලන්න අර ඒ தත්ත්වයට ලක් වෙච්ච කෙනා විතරයි ඒක දන්නේ. අන්න ඒ නිසා මේ අමනුෂ්‍ය කරදරවලදී අමනුෂ්‍යයන්ගෙන් ඇති වෙන ප්‍රශ්නවලදී ලොකුම ඒ කියන්නේ ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මේක හරියට අල්ලගන්න බෑ. අපිට විද්‍යාත්මක උපකරණයකටවත් කැමරාවකටවත් පරීක්ෂණ නලයකින්වත් මේ අමනුෂ්‍යව මේකයි මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා බොහෝ දෙනෙක් අන්ත අසරණ වෙනවා. ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නවලට ඔබට කිසිම කරදරයක් බාධාවක් නැතුව මේවෙන් වළකින්න තියෙන එකම ක්‍රමවේදය තමයි ධර්මයේ දියුණු කිරීම ධර්මයේ හැසිරීම. ඉතින් ඒ නිසා අපි මේ හැම වැඩසටහනකින්ම ඔබට පෙන්නන අන්තිම ඉලක්කය තමයි වෙන කිසිම දේවල් පස්සේ යන්න එපා. ඔබ කබලෙන් ලිපට වැටුණට වඩා භයානකයි අමනුෂ්‍ය වදුරකින් බේරෙන්න තවත් වෙන මන්තර ගුරුකම් පස්සේ යනවනම්. ඒ නිසා ඔබ තව තවත් එක අමනුෂ්‍යයෙක්ගෙන් බේරෙන්න තව අමනුෂ්‍ය ගොඩකට කොටු වෙන්න යන්න එපා. ඔබට තියෙන එකම විකල්පය තමයි ඔබ ධර්මයේ දියුණු කරන්න, සීලවන්ත වෙන්න, මෛත්‍රිය වඩන්න, gedara තුන් සූත්‍රය වගේ පිරිත් ධර්ම දේශනාවන් සජ්ජායනා කරලා ඔබම පිරිත් පැන් ටිකක් ගේ වටේට ඉන්න. එතකොට මේ වගේ පොඩි සරල ක්‍රමවේදයන් ටිකක් තමන්ගේ නිවසේ කරගෙන යනකොට බොහෝ දුරට මේ தත්ත්වයන් මගහරව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. එමය අපේ හැමදෙරෝනේ. අතරම ඔබට පසක් වෙනවා ඇති නිරන්තරයෙන්ම මේ ගැඹුරු සාගරේ පරක්තරක් නැති සාගරේ වගේ තමයි මේ අමනුෂ්‍ය ලෝකය. ඉතින් අපි මේ අමනුෂ්‍ය ලෝකයේ තුල විවිධ පැතිකඩවල ඔස්සේ ධර්මානුකූලව ඔබට උපදෙස් ලබා දීමේ වැඩසටහන තමයි කලෝරේලි වැඩසටහන. ඉතින් අපි ඔබට මතක් කරන්න දැන් මේ නරඹන විට ඔබට බොහෝ වෙනදා මෙන්ම පැනයන් මතුවෙනවා ඇති. එහෙම නැත්නම් අදහස් මතුවෙනවා ඇති. යෝජනා මතුවෙනවා ඇති. මෙන්න මේවා සම්බන්ධව අපි ඔබට මතක් කරනවා මේ අවස්ථාවේදී හැම අවස්ථාවෙදීම අමතන්න දුරකථන අංකය ශ්‍රීටි විනාලිකාවේ 0.94 711 88 78 98 0.94 711 88 78 98 ඒ තමයි ශ්‍රී ටීවී නාලිකාවේ දුරකථන අංකය. අපට ආමන්ත්‍රණය කරන්න කියලා අපි ඔබට මතක් කරන දුරකථනය තුලින් කලෝරේලි වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස්, යෝජනා ආදී සියලු දෑ. ඒ වගේම අපි මතක් කරන්නම් සෑම දිනකම මෙලෙසින්ම අපත් සමග ඒකාත්මික වී ඔබව දැනුවත් කරන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මේ මොහොතේ මතක් කරන්නම්. 0115 245 255 0115 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් ආමන්ත්‍රණය කරන්න පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට. ඒ වගේම තවත් දුරකථන අංකයක් තියෙනවා උන්වහන්සේ වෙනුවෙන් 0115 753 987 0115 753 987 කියන දුරකථන අංකයනොත් ඔබට පුළුවන් සම්බන්ධ කරගන්නට උන්වහන්සේව ඔබගේ පැනයන් සඳහා පිළිතුරු ලබා ගැනීමට අවකාශය උදා කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපි ඔබට මතක් කරන්නම් www.bhavana.org ඔස්සේ ඔබට පුළුවන් අන්තර්ජාලය තුලින්
උන්වහන්සේත් සමග ඒකාත්මික වීමට ඒ වගේම www.sadaham.lk මෙන්න මේ කියන අන්තර්ජාල ලිපිනයන් ඔස්සේ ඔබටත් පුළුවන් නිරන්තරයෙන්ම අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ වෙතට ඔබේ පැනයන් ඉදිරිපත් කරන්නට. ඉතින් සුපුරුදු ආකාරයෙන් පොඩි මම දැනුවත් කිරීමක් කරන්න. මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ වැඩසටහන් බලලා අපිට කතා කරනවා. හැබැයි ඔය දුරකථන අංක ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. මොකද අපි උදේ ඉඳන් ධර්ම දේශනාවල ආගමික වැඩසටහන් එක්ක රට පුරා ධර්ම දේශනා කරමින් විශාල ධර්ම ප්‍රචාරයක් කරනවා. ඒ නිසා උදේ වරුවේ සමහරට මාධ්‍යවල හවස පන්සල් වල රට පුරා ධර්ම දේශනාවලට යන නිසා බොහෝ වෙලාවට දැන් සමහරු කතා කරලා අපි මේ දුරකථන අංකේ කියනවා හාමුදුරු නෙමෙයි කවුරු හරි කෙනෙක් ගන්නෙ. ඒ නිසා කෙනෙකුට තරහ යන්න පුළුවන්. ඇත්තෙන්ම ආයතනේ කවුරු හරි අපි වෙනුවෙන් කතා කරන ඔබට ඔබේ ප්‍රශ්න ගැටලු ඒ අයට කියන්න බොහෝ වෙලාවට අපි ඔබට අවශ්‍ය විසඳුම් මේ වැඩසටහන් ඔස්සේ ලබා දෙනවා. ඒ නිසා අපි ඔබ වැඩසටහන් ඔස්සේ දැනුවත් කරනවා. ඊළඟ දේ තමයි ඔය අන්තර්ජාල වෙබ් අඩවි දෙකේ අපේ ධර්මදේශනා මම හිතන්නේ 200ක් තියෙන ඔබට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගෙන බණහන්න ධර්මදේශනා විශාල ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ bhavana.org කියන වෙබ් අඩවිය ඒ වගේම sadaham.lk කියන වෙබ් අඩවිය ඔබ නිතර පරිශීලනය කරන්න, නිතර ධර්ම දේශනා අහන්න. ඒ ධර්ම දේශනා අතරින්ම ඔබට මේ ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි පුංචි ආශිර්වාද කිරීමක් සිදු කරනවා මේ දෙසැම්බර් 16 වෙනිදාට ශ්‍රී ටීවී නාලිකාව මං හිතන්නේ වසර 7ක් සම්පූර්ණ කරනවා. ඔබට මේ ලෝකයේ මං හිතන්නේ මේ ලෝකයේ පුරාම විසිරලා ඉන්න ලාංකික විශාල පිරිසක් මේ ලංකාවේ සිදුවෙන සියලු දේවල් මේ ධර්මයේ ඔබට මේවා ලැබෙන්නේ මේ ශ්‍රී ටීවී නාලිකාව නිසා. ඉතින් ඉදිරියටත් තවත් වසර බොහෝ ගණනක් බොහොම සාර්ථක වැඩසටහන් ලෝකයට විසිරුවා හරිමින් කටයුතු කරන්න මේ හැම දිනාටම ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම සමදාම මේ වැඩසටහන තුලින් කලෝරේලී වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් සපි පංච වර්ණයෙන් යුතු ජීවනයේ ප්‍රාර්ථනා කරන අතර নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටිනවා. අද දවසේ මේ වැඩසටහන වෙනුවෙන් සහභාගී වීම සඳහා. ඉතින් අපි එහෙනම් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ කලෝරේලී වැඩසටහන තුලින් ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා ඔබව දැනුවත් කිරීමට මෙලෙසින්ම බොහෝ කරුණු කාරණා ඔබ නොදද්දේ දැනුවත් කරමින්, පිනිනවාට වඩා යමක් දකිමින්, ඇසිනවාට වඩා යමක් අසමින්, හිතිනවාට වඩා යමක් හිතන්න නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා කලුවෙර එළිය වැඩසටහන ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ. ඉතින් සමුගෙන යන්නයි මේ සූදානම.